はい、こんにちは。今日もよろしくお願いします。はい、අපි අද පේපර් ඩිස්කෂන් එකක් තමයි කරන්න හදන්නේ. තව කට්ටිය ජොයින් වෙන ගමන් ඉන්න නිසා තව චුට්ටක් ඉන්න. ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඉතින් එකත් එක්ක මේ තාම කට්ටිය ජොයින් වෙන ගමන් ඉන්නේ. මොකද අර එකපාරට ගොඩක් කට්ටිය ජොයින් වෙච්ච නිසා මේ සැරින් සැරේ ඇඩ්මිට් කරගන්න තියෙන්නේ. රයිට් හරි මම හිතන්නේ හරි ඕකේ රයිට් අපි එහෙමනම් අද මාව දන්නේ නැති කට්ටියත් ඇති දන්න කට්ටියත් ඇති ඉතින් ගොඩක් දුරට මාව අඳුරන ඇත්තේ ඔයගොල්ලෝ YouTube එකේ හරි එහෙම නැත්නම් Facebook එකේ හරි මාව දැකලා ඉතින් අද අපි කතා කරන්නේ papers එහෙම නැත්නම් N5 එක ගැන N5 එක ගැන papers වලට උත්තර ලියන්නේ කොහොමද ඒවයි ටෙක්නික්ස් කොහොමද ඒ දේවල් ගැන තමයි සාකච්ඡා කරන්නේ ඉතින් මම දැනට මම පන්ති කරනවා N4 සහ N3 සහ ඒ වගේම ස්පෝකන් N2 levels වලට. ඉතින් මම N5 එකට පන්ති කරන්නේ නැහැ. නමුත් ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා සෑහෙන YouTube channel එකේ ඒ වගේම Facebook එකේ මේ N5 එකට පොඩ්ඩක් paper discussions class එකක් කරන්න කියලා. ඉතින් මට වෙලාව තියෙන විදිහට මම කිව්වා මම කරන්නම් කියලා. නමුත් මේක මම මේ කට්ටියට කරන උදව්වක් විදිහට එහෙම නැත්නම් පින් අතේ වැඩක් විදිහට නොමිලේ කරන්න ඕනි කියලා තීරණය කරා. මොකද එතකොට ගොඩක් අයට ජොයින් වෙන්න පුළුවන් N5 වගේ කරන කට්ටිය ඉන්නවා සෑහෙන ප්‍රමාණයක් සහ ඒ දේවල් ගැන හිතලා බලලා මම මේ අද දවසේ පේපර් එකක් කරන්න ඕනි කියලා හිතුවා. ඉතින් මේකෙදි මම ඔයගොල්ලෝ ගොඩක් ඇති මෙතන ඔන්ලයින් තමන් තනියම ඉගෙන ගන්න කට්ටිය එහෙම නැත්නම් එක එක විදිහවලට ඉගෙන ගන්න කට්ටිය ඇති. ඒකෙදි පේපර් එකක් හරියටම මොන වගේද කොටස් තියෙන්නේ මේකේ කාල සීමාව පේපර් එකක ටයිම් එක කළමනාකරණය කරන්නේ කොහොමද මේ හැම දෙයක්ම අද කතා කරනවා. ඉතින් අපි අද එක් දින වැඩමුළුවක් විදිහට තමයි මේක කරන්නේ. එහෙමනම් අපි වැඩේට බහිමු. මේකෙදි මේ හරි ඊට කලින් කියන්න ඕනේ අද සමහරකට සහභාගී වෙන්න බැරි වෙන කට්ටිය ඉන්නවනම් මම මේ මේකේ රෙකෝඩින් එක අපි ලයිව් එන්න බැරි වෙච්ච කට්ටියට ලබා දෙනවා. ඉතින් ඒකට මේ මට මෙසේජ් එකක් දාන්න පස්සේ Telegram එකෙන් මම WhatsApp වැඩි පාවිච්චි කරන්නේ නැති නිසා Telegram එකෙන් මට මෙසේජ් එකක් දාන්න මේ පස්සේ කාලේ මේකට ජොයින් වෙන්න බැරි වෙච්ච කට්ටිය. හරි එහෙනම් ඉස්සෙල්ලාම මේ විභාගය ගැන මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම මේ මොකද්ද JLPT exam එක ගැන කියලා දෙන්න එපා නේද? මුලින්ම අපේ එක්සෑම් එකට යන්න කලින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මොකක්ද මේ එක්සෑම් එක කියලා. මොකද අපි අද ටාගට් කරන්නේ ගොඩක්ම මේ අද මම හිතන්නේ නැට් එක්සෑම් එකක් තියෙනවා. අද අපි ගොඩක් දුරට ටාගට් කරන්නේ JLPT එක්සෑම් එක. මොකද ඔයගොල්ලෝ දන්නේ නැති නැට් කියන එක්සෑම් එකට වඩා JLPT කියන එක්සෑම් එක ජපානය තුළ පිළිගැනීමෙන් ගොඩක් වැඩි. මොකද හේතුව JLPT එක්සෑම් එක තමයි මුළු ජපානෙම හැම ප්‍රීෆෙක්චර් එකේම හැම කෙන් එකකම පවත්වන්නේ. නැට් කියන එක්සෑම් එක තියෙන ඔසාකා වලයි ටෝකියෝ වලයි විතරයි ජපානය ඇතුළෙත්. ඒක ඒ තරමට ලොකු දෙයක් නෙමෙයි ජපානයේ. ඒ නිසා JLPT එක්සෑම් එක ඔයගොල්ලෝ හැමෝම කරන්න වග බලා ගත්තොත් ඔයගොල්ලන්ට ගොඩක් හොඳයි. විශේෂයෙන්ම ස්ටුඩන්ට් වීසා යන කට්ටිය අනිත් හැමෝමත් ඒක ගොඩක් දුරට වටීවි. හරි. ඉතින් අපි කිව්වොත් එහෙම දැන් මේ එක්සෑම් එකේ ලකුණු දෙන විදිය මේ හැම දෙයක් ගැනම අද අපි සාකච්ඡා කරනවානේ. එතකොට මුලින්ම ගත්තොත් එහෙම levels ගත්තොත් එහෙම එක්සෑම් එක ගැන පැහැදිලි කරන්නම් මම. JLPT කියන එක්සෑම් එක levels 5කට බෙදලා තියෙනවා. ඒ තමයි
N5 එකෙන් තමයි මේක පටන් ගන්න. අඩුම ලෙවල් එක, ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම ඉස්කෝලේදී එක වසර වගේ ගත්තොත් එහෙම ඒක තමයි N5 ලෙවල් එක. N5 එකෙන් පටන් ගන්න තමයි උඩට යන්නේ මේ එක්සෑම් එක. හරි? එතකොට මේ විදිහට උඩට යනවා. right? මේකේ උඩට යනකොට දැන් N5 එකයි 4 එකයි තමයි ලේසිම. මේ levels වලින් ලේසිම N5 4. N5 එක තමයි ඒකිනුත් ලේසිම. දැන් ඔයගොල්ලෝ මේ කරන්න යන අදියර. හරිද? ඒකේ ඊළඟ බේසික් අදියර තමයි N4 එක. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට N3 level එක තියෙන්නේ. මේ N3 level එක ඇවිල්ලා එදිනෙදා ජීවිතේදී පාවිච්චි වෙන ජපන් භාෂාව. ඒ වගේම N2 level එකේ business Japanese, ඒ කියන්නේ business ව්‍යාපාරික ලෝකයේ පාවිච්චි වෙන ජපන් භාෂාව. N1 level එකේ තමයි native. ඒ කියන්නේ ජපන් ජාතිකයෝ සාමාන්‍යයෙන් පාවිච්චි කරන native language එක ඔයගොල්ලෝ ඒ මට්ටමටම ඉගෙන ගන්නවා නම් N1 මට්ටමටම යන්න සිද්ධ වෙනවා. එතකොට ඕක තමයි levels ටික. හරි, අපි කතා කරන්නේ N5 level එක ගැනනේ. හරි, N5 level එකේ pass marks ගත්තොත් එහෙම සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 180ක් තියෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව. ඕගොල්ලෝ ඕකෙන් පාස් වෙන්න ඕන නම් සමස්තයක් වශයෙන් 80ක්. ලකුණු 80ක් ගත්තොත් ඕගොල්ලන්ට පාස් වෙන්න හැකියාව ලැබෙනවා. හැබැයි මේකෙදි එක දෙයක් සැලකිලිමත් වෙන්න ඕන ඕගොල්ලෝ විභාගෙදී අපි සෙක්ෂනල් පාස් මාක් එකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගමු. දැන් මේකේ කොටස් වලට විභාගෙ බෙදිලා තියෙනවා. එකක් තමයි language knowledge vocabulary grammar. ඒ කියන්නේ grammar paper එක සහ reading paper එක එක කොටසකට තමයි බෙදිලා තියෙන්නේ. හරිද? ඉතින් ඒකේ ඔක්කොම ලකුණු සංඛ්‍යාව මේ language knowledge vocabulary එකෙන් 120ක් තියෙනවා. ඒකේ ලකුණු language knowledge එක කියන්නේ grammar paper එකෙන් reading එකත් එක්ක 120ක් තියෙනවා. ඔය 120න් ඔයගොල්ලෝ sectional pass mark එක විදියට 38ක් ගන්න ඕනේ ලකුණු අවම. grammar paper එකට අවම 38ක් ගන්න ඕනේ ලකුණු. හරි? ඊට පස්සේ listening එකට වෙනම paper එකක් තියෙනවා. සවන් දීම paper එක. හරි? ගොඩක් අය හිර වෙන්නේ මේ listening එක. නමුත් මම අද ඒකත් ඔයගොන්ට listening එක කරන විදිහත් කියලා දෙන්නම්. listening paper එකේ මේකේ අපිට ඒකේ sectional pass mark overall marks 60ක් තියෙනවා. එතකොට මේ 60යි 120යි එකතු වුනහම තමයි මුළු ලකුණු 180ක් විදියට හැදෙන්නේ. තේරුණාද? එතකොට මේ 60යි listening එකේ 60යි මෙතන grammar paper එකේ 120යි එකතු වුනහම 180. ඒක තමයි මුළු ලකුණු ගාන. listening එකේ pass mark එක වාට 19කට වඩා අනිවාර්යෙන් ලකුණු තියෙන්න ඕනේ listening එකේ. අපි හිතමුකෝ ඔයා grammar paper එකේ ලකුණු අපි හිතමු 120ම ගත්තා කියලා. grammar paper එක 120ම ගත්තා කියලා. එතකොට ඔයාගේ ලකුණු 80ට වඩා වැඩිනේ කොහොමද? නමුත් එහෙම උනායි කියලා වගේ අපි හිතමු listening එකේ වගේ ලකුණු 0යි කියලා හිතන්නකෝ. නැත්නම් ලකුණු 5යි කියලා හිතන්නකෝ. 19ට වඩා අඩුයි කියලා හිතන්නකෝ. එතකොට ඔයා එතන අදහස් වෙන්නේ ඔයා exam එක fail කියන එක. මොකද ඔයා sectional pass mark එක listening එකෙත් pass වෙලා තියෙන්න ඕනේ. grammar එකෙත් pass වෙන්න ඕනේ. ඔයා 180 120ටම ලකුණු තිබ්බත් grammar paper එක 120න් 120ම තිබ්බත් grammar එක විතරක් පාස් නම් ඔයාලට විභාගේ පාස් වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා දෙකම ඔයා කරන්න ඕනේ. එතකොට පාස් මාක් එක අතිශය වැදගත්. ඒකෙදි ඕගොල්ලෝ ගොඩක් මතක තියාගන්න ඕනේ listening එකත් අතිශය වැදගත්. ගොඩක් අය හිතන් ඉන්නවා listening එක ඕනේ නැහැ, listening එක එච්චර අදාළත්වයක් නැහැ, grammar ටික කරාම ඔක්කොම හරි කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒක ගොම් මතයක්. අනිවාර්යයෙන්ම මේ දෙකම අතිශය වැදගත් වෙනවා. ඒකයි මෙතන sectional pass mark එක දාලා තියෙන්නේ 38යි 19යි. එතකොට ඒකෙන් ඔය ලකුණු සංඛ්‍යාව අරගෙන 80ට වඩා overall සමස්තයක් වශයෙන් 80ට වඩා වාගේ ලකුණු වැඩි නම් වාට exam එක pass වෙන්න හැකියාවක් තියෙනවා. ඒක තමයි point එක. හරිද? දැන් මෙතනදී අපි අනිත් levels ගත්තොත් එහෙම N4 එකේ 90ක් ඕනේ, N3 එකේ 95ක් ඕනේ, N2 එකේ 90ක් ඕනේ, N1 එකේ 100ක් ඕනේ. ඔය විදිහට උඩට යනවා. ඉතින් මම මේ හැම එක්සෑම් එකක්ම කරලා තියෙනවා. මම දැන් N1 පාස් වෙලා ඉන්නේ. ඉතින් මෙහෙ එතකොට ඔය හැම ලෙවල් එකකම අත්දැකීම් මට තියෙන නිසා මට ඔකට කියලා දෙන්න පුළුවන් අද කොහොමද මේක ගොඩ දාගන්නේ කියන එක. ඒ ගැන අපි සාකච්ඡා කරමු ලස්සනට අද. එහෙනම් අපි පේපර් එකට යමු. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ හැම ප්‍රශ්නයක්ම ඔයාලට chat එකේ එවන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් අහන්න වීසා ගැන හරි මොනවා හරි නැත්නම් අපිට ඔයාලට අධ්‍යාපනික පැත්තෙන් grammar එකක් නොතේරෙනවා නම් ඒ දේවල් අපි සාකච්ඡා කරගෙන යනවා. අනිත් එක මේ කරුණාකරලා ඔයාලගේ නම කතා කරනකොට දැන් මෙතන administrator කියලා දාන් ඉන්න කෙනෙක් ඉන්නවා. iPhone කියලා දාන් ඉන්න කට්ටිය ඉන්නවා. තමන්ගේ device name එක තියෙනවානේ. ඒ name එක තමන්ට පුළුවන් නම් තමන්ගේ name එකට දාගන්න. එතකොට අපිට කතා කරද්දී තමන්ගේ නමත් එක්කම අර යන්න පුළුවන් ලේසි වෙනවානේ. ඒක කරුණාකරලා ඒ නම මාරු කරගන්න. එතකොට අපිට ලේසි. හරිද? right. ඉතින් එහෙමනම් අපි පේපර් එකට යමුම කතා කරන ගමන් ඔයගොල්ලන්ට ඕන දෙයක් අහන්න පුළුවන් නොතේරෙන දේවල් තියෙනවා නම් එහෙම අහන්න පුළුවන්. හරි. ඉතින් ඉස්සෙල්ලාම පේපර් එකට යමු. රයිට් මම සූදානම් කරන්න.
right ඉතින් මම ඔයගොල්ලන්ට N5 පේපර් එකක් ලෑස්ති කරලා තියෙන්නේ මේක ඇවිල්ලා ඔරිජිනල් පේපර් එකක්. ඉතින් මේ විදිහට තමයි පේපර් එකක් එන්නේ කියන එක මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනෙකම තිබ්බේ. ඉතින් මේ පේපර් එක ඇවිල්ලා ඔයගොල්ලන්ට පේන ඇති බැලුව බැලමට මේකේ සවිස්තරාත්මකව මෙන්න මේ වගේ විභාග ප්‍රශ්න පත්‍රයක් තමයි මම හිතන්නේ පළවෙනි පාරට N5 කරන කට්ටිය මෙතන ඉන්නවාද කියලා මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. මෙතන ඉන්න කට්ටියකින් ඔය Zoom එකේ පළවෙනි පාරට N5 එක ලියන්න යන කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සන්න පුළුවන්ද බලා ගන්න පොඩ්ඩක්. හරි. කී දෙනෙක් ඉන්නවද කියලා. මට පොඩ්ඩක් බලා ගන්න ඕනේ. මොකද එතකොට මට පැහැදිලි කරන්න පුළුවන් එක්සෑම් එක මුල ඉඳන්ම කොහොමද පේපර් එකට මේ සූදානම් වෙන්නේ කියන එක ඕනේ. හරි. ඉතින් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මට හිතෙනවා පළවෙනි පාර N5 එක්සෑම් එක ලියන කට්ටිය. හරි. ඉතින් ඒ කට්ටියට මේ ගොඩක් දුරට හරි මම පැහැදිලි කරන්නම් කොහොමද සම්පූර්ණයෙන්ම මේක ගොඩ දාගන්නේ මුලින් ඉඳන්ම මම පැහැදිලි කරන්නම් ලියපු කට්ටියත් ඇති සමහරක් විට ඒ කට්ටිය කරන්න දෙයක් නැහැ ඉවසන් ඉන්න මොකද පළවෙනි පාරට එන කට්ටිය ඉන්න නිසා ඒගොල්ලන්ට මම මේකේ ලියන විදිය උත්තර ලියන එකේ ඉඳන් හැම දෙයක්ම ඉන්ස්ට්‍රක්ෂන් පේපර් එකේ සැලකිලිමත් යුතු තැන් හැම දෙයක්ම කියලා දෙන්න අද යොදා ගන්නවා අපි මේ ක්ලාස් එක පැය දෙකක් පවත්වනවා. ඒ කියන්නේ හරියටම දැන් ජපාන වේලාව හවස 4ටනේ අපි මේ පන්ති පටන් ගත්තේ 4 ඉඳන් ජපාන වෙලාවෙන් හවස 6 වෙනකන් ලංකාවේ වෙලාවෙන් 12 මාට පටන් ගත්තේ එතකොට 12 මාර 1 මාර 2 මාර නේ ලංකාවේ වෙලාවෙන් 2 මාර දවල් 2 මාර වෙනකන් මේ පන්තිය යනවා. හරි මම දන්නේ ජපාන ඉඳන් ජොයින් වෙන කට්ටිය ඉන්නවාද කියලා සමහරකට ඇති. හරි එහෙනම් අපි පේපර් එකට යමු. මුලින්ම මේකේ සැලකිලිමත් යුතු තැන් ගැන මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මේකෙදි ඔන්න මුලින්ම චූයි නේ අපි පළවෙනි පේපර් එක ජපන් භාෂා පළවෙනි පේපර් එකේ මුලින්ම පළවෙනි කොටසට අපි කියනවා ගෙන්ගෝ චිසිකි කියලා. හරි. ගෙන්ගෝ චිසිකි කියලා කියන්නේ අපි මුලින්ම ගත්තොත් එහෙම ගෙන්ගෝ කියන වචන සහ ඒ වගේම චිසිකි දැනුම. මොජිගොයි කියලා කියන්නේ අක්ෂර සහ ඒ වගේම වචන. මේකේ ගොඩක් වෙලාවට පළවෙනි පේපර් එකේදී තියෙන්නේ වචන ඔය kanji වල ඒවා අකුරු වල ඒවා හරි කතකන හිරගන ඒ ප්‍රශ්න. ඉතින් විනාඩි 25ක් හම්බෙනවා. කාලය ගත්තොත් එහෙනම් පළවෙනි පේපර් එකට විනාඩි 25ක් හම්බෙලා තියෙනවා. හරිද? ඉතින් විනාඩි 25න් අපි විනාඩි 25 අර්ථවත්ව යොදා ගන්න ඕනේ විභාගයේ ගොඩ දාගන්න. එහෙම නැත්නම් අපිට වෙලාව මදි වෙනවා මේක කරගන්න. හරි. ඊට පස්සේ චූයි විදිහට ගත්තොත් එහෙම අපිට චූයි කියලා කියන්නේ අවධානය යොමු කළ යුතු තැන් විභාගයේ නේ. මෙතන චූයි කියලා උඩ ලියලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ ජපන් භාෂාව කියවන්න පුළුවන් ඇති කියලා. මෙතන කියවන්න අපහසුතාවයක් තියෙන කට්ටිය ඉන්නවා ජපන් භාෂාව. ඒ කියන්නේ හිරගන හොඩියයි කතකන හොඩියයි kanji සමහර ඒවා කියව ගන්න අමාරු. තාම හොඩිය බැරි කට්ටිය හැමත් ඉන්නවද? ඒක පොඩ්ඩක් ඉන්නවනේ අත උස්සන්න බලන්න. right එහෙම කට්ටිය නැත්තම් ගොඩක් සතුටින් මොකද N5 exam එක ලියනකොට හොඩිය බැරි නම් ඉතින් ලොකු අමාරුවක වැටෙනවා. මොකද හොඩිය බෑ කියන්නේ මුකුත් කරගන්න බෑ. right ඉතින් මුලින්ම එක්සෑම් එකේ උපදෙස් මාලාව ගත්තොත් එහෙම shikenga hajamaru made kono mondai yoshi wo akenai de kudasai පළවෙනි පාරට විභාගයට යන කට්ටිය මතක තියාගන්න ජපානයේ රූල් නීති කිව්වා ජපානයට යන්නනේ ඕගොල්ලෝ ඉන්නේ ඒකත් එක්ක මතක තියාගන්න ටයිම් එක නම් ටයිම් එක වෙලාව ඒ වගේම නීතිය නම් නීතිය ජපානයේ අනේ එහෙම කරන්න එපා අනේ මට අනේ මම පව් එහෙම කියලා එහෙම මේ chance දෙන්නේ නැහැ ජපානයේ මතක තියාගන්න මනුස්සකමට වඩා නීතිය උඩින් තියෙන රටක් ඕල් ජපානයට යන කට්ටිය විදිහට ඒක හැමතිස්සෙම මතක තියාගන්න මොකද ජපානය ඒ වගේ රටක්. ඒ නිසා මේ නීතිය ගොඩක් සැරයි. එතකොට ඕගොල්ලෝ බැරි වෙලාවත් මේ පොත එක්සෑම් පේපර් එක එක්සෑම් එක පටන් ගන්න කලින් ඉන්ස්ට්‍රක්ෂන් වලට කලින් ඕපන් කරන්න ගියොත් එහෙම ජපන් නියෝජිතයෝ ඉන්නවා BMICH එකේ එහෙම ගොඩක් වෙලාවට දැනුත් මං හිතන්නේ ඉන්නවා ඒ දවස්වල ඉස්සරම කාලේ අපි ඉන්න කාලෙත් ඒ කාලෙත් ඉන්න දැනුත් මං අඳුරන කට්ටිය එහෙම ඔය JLPT එක්සෑම් එක ජපාන් ෆවුන්ඩේෂන් එකේ වැඩ කරන කට්ටිය ගොඩක් දුරට යනවා සෙන්සර්ලා ඒ එක්සෑම් එක නිරීක්ෂණය කරන්න ඒගොල්ලෝ ඒකේ වැඩ කරන්න යනවා අර මේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා විදිහට. ඉතින් එතකොට මතක තියාගන්න විභාගේ පටන් ගන්න කලින් මේක ඒගොල්ලෝ ටිකක් කලින් බෙදනවා ප්‍රශ්න පත්‍රේ. කලින් බෙදුවට අකේනායි දෙක දසයි ඕපන් කරන්න යන්න එපා. දෙක කොනොමොන්දයි යෝෂියෝ මොත්තේ කය කොටවා දෙකිමසේ. මේ ප්‍රශ්න පත්‍රය වලට කවදාවත් එළියට අරන් යන්න බෑ. ඒ නිසා මතක තියාගන්න මේක එළියට අරන් යන්න බෑ තහනම්. 3 ජුකෙන් බංගෝ. මොකද්ද ජුකෙන් බංගෝ කියන්නේ? ජුකෙන් බංගෝ කියන්නේ විභාගයට පෙනී සිටින වාගේ
ලියාපදිංචි අංකය. ඒ ලියාපදිංචි අංකය සහ නමය. 名前 කියන්නේ නම. 名前を下の欄に受験票と同じように書いてください. ඔයාගේ විභාගයට රෙජිස්ටර් වෙච්ච ඔයාගේ කුවිතාංශයක් තියෙනවානේ. ඔයා රෙජිස්ටර් වෙච්ච ඔයාට එවන්නේ JLPT ආයතනයේ සසකාව සෙන්ටර් එකකින්. අන්න ඒකේ සමාන ලියාපදිංචි අංකය සහ සමාන නම පල්ලෙහා ලියන්න තියෙනවා. හරි. この問題用紙は全部8ページあります. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රය තුළ 全部でඔක්කොම 8 පේජ් あります. පේජ් 8ක් තියෙනවා. pages 8ක් තියෙනවා. හරි. එතකොට 問題には回答番号の123があります. 回答用紙にある同じ番号のところにマークしてください. え කියන්නේ 問題 ප්‍රශ්නාංකයේ ඔයාගේ කයිතෝ බංගෝ උත්තර තියෙනවා 1 2 3 කියලා අංක තියෙනවා ඒවයි කයිතෝ යෝෂිනි අරු ඒ කියන්නේ උත්තර පත්‍රය වට උත්තර ලියන්න තියෙන උත්තර පත්‍රයක් හම්බ වෙනවනේ වෙනම ඒ උත්තර පත්‍රයේ ඔනන්ජි බංගෝ නෝතොකෝනි ඒ කියන්නේ හරි අංකය මාක් කරන්න තියෙන්නේ හරි උත්තරය මාක් කරන්න තියෙන්නේ එච්චරයි හරි ඊට පස්සේ වාට තියෙනවා පල්ලෙහාට ගිහිල්ලා වගේ නම ලියන්න තියෙන්නේ මතක තියාගන්න මේ එක්සෑම් එක කරනකොට කවුරුවත් පෑන් අරන් යන්න එපා පෑන් වලින් මේකේ උත්තර ලියන්න බෑ හේතුව ඔයාගේ මේ අනිවාර්යයෙන්ම එක්සෑම් එක මාක් කරන්නේ මේකේ රිසල්ට්ස් බලන්නේ මැෂින් එකකින්. එතකොට මැෂින් එකකින් බලද්දී ඔයගොල්ලෝ පෑන් වලින් ලිව්වොත් ඒ ඉන්ක් එක ඔයාගේ උත්තර පත්‍රය බලනකොට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා පෑන් වලින් ලියන්න එපා. පැන්සල් අරන් යන්න. පැන්සල් දෙක තුනක් කටර් එකක් මකණයක් අරන් යන්න. මකණේ කවරයක් තියෙනවා නම් ඒ කවරේ ගලවන්න ඕනේ. කට එකක් තියෙනවා නම් කට එකෙත් එහෙම පරිස්සමින් ඒ වගේ මොනවත් අනවශ්‍ය දේවල් කරන් යන්න නැතුව ඒවා පිළිවෙලට අරගෙන යන්න. පැන්සල් තුල් කර කර ඉන්නවට වඩා පැන්සල් කීපයක් අරන් යන එක වැදගත්. හොඳට ලියවෙන පැන්සල් අරන් යන්න. ඒවා ඔරිජිනල් අර සාමාන්‍ය පැන්සල් අරන් යන්න. ඊට පස්සේ ඔයාගේ මෙතන මේ පල්ලෙහා දිනවා ඔයාගේ ජුකෙන් බංගෝ එක. ඔයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මෙතන මේව ලියන්න. ඊට පස්සේ ඔයාගේ නම මෙතන ලියන්න පුළුවන් මේ විදිහට. හරි. එතන රීඩර් නම ලිව්වට පස්සේ ඔන්න එක්සෑම් එකට යනවා. ඊට පස්සේ ඔයාලට විභාගයේ ප්‍රශ්න පත්‍රේ පෙරලන්න කිව්වට පස්සේ ඔන්න ප්‍රශ්න ටික එනවා. මුලින්ම ප්‍රශ්න කොටස මේ ආකාරයට අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. හරිද? ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති ප්‍රශ්නවල මේ විවිධාකාර මාක් කරන විදිය, උත්තර මාක් කරන විදිය, මේ හැම දෙයක්ම පිළිවෙලට මෙතන කියලා තියෙනවා. ඉතින් ඕකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උත්තර මාක් කරන විදිහකුත් තියෙනවා. හරි. ඔයාලා උත්තර මාක් කරනකොට මෙන්න මෙහෙම මාක් කරොත් වැරදි. හරි. තව මෙහෙම ලාවට පාට කරොත් ඒකත් වැරදි. හරි. සමහර අය ඉන්න මෙන්න මෙහෙම පාට කරනවා. ඕකත් වැරදි. තනිකර ඕගොල්ලෝ මෙන්න මේ බෝල මේක රවුම ඇතුලේ ලස්සනට මේක කළු පාට වෙන විදිහට පාට කරන්න ඕනේ. හේතුව මේක අච්චුවක් මේ මැෂින් එකේ මේක මාක් කරනකොට මේක මැෂින් එකකට දාන්න ඔයාගේ උත්තර පත්‍රය. උත්තර පත්‍රය මාක් කරාම මේ මැෂින් එකකින් තමයි අච්චුව ගන්නට රිසල්ට් ෂීට් එක අර ඔටෝමැටික් චෙක් වෙන්නේ. ඇත්තටම මොකද මේ මැෂින් එක අර රොබොටික් කෙනෙක් වගේ එහෙම වැඩ කරන මැෂින් එකක්. ඒ නිසා මතක තියාගන්න උත්තරේ මාක් කරනකොට හරියට මෙන්න මේ විදිහට කළු පාටට ලස්සනට මාක් කරන්න නැත්තම් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. හරි. ඒ විදිහට තමයි උත්තරේ මාක් කරන්නේ. උදාහරණයක් මෙතන රයි කියලා තියෙනවා. උදාහරණයක් දීලා උදාහරණ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ ප්‍රශ්නේ හොඳට කියවන්න. මොන්දා ඉචි. ප්‍රශ්නාංක 1. හිස්තනනේ. හිස්තනට අපි ජපන් භාෂාවෙන් සාමාන්‍යයෙන් නනි කියලා කියනවා. නනි නෝ කොතබව හිරංගනදේ. හිස්තනට තියෙන වචනේ කොතබව හිරංගනදේ. හිරංගනා කුරුවලින් どう書きますかどう書きますかකියන්නේ කොහොමද ලියන්නේ 1 2 3 4から1 2 3 4න්一番いいものを一つ選んでくださいවඩාත්ම නිවැරදි පිළිතුර එකක් තෝරලා ලියන්න කරුණා කර. එතකොට ඕකිනා මේ kanjiයක් දීලා තියෙන්නේ. ඒ kanji අපි කොහොමද කියවන්නේ කියලා. එතකොට හරි උත්තරය තමයි එතනදී ගත්තහම ඔව් ඕකිනා කියවහම විශාල නේ. හරි උත්තරය තමයි අංක 1. හරි. ඔයාගේ උත්තර පත්‍රයේ උත්තරේ මෙන්න මේ විදිහට ලකුණු කරන්න. ප්‍රශ්න පත්‍රය නෙමෙයි උත්තර පත්‍රයක් වෙනම හම්බ වෙනවා. ඒකේ වාට ඔයාගේ උත්තරේ ලකුණු කරන්න තියෙනවා. අර බෝල මාක් කරන්න තියෙන ලංකාවේ MCQ විභාගේ හම්බෙන්නේ. ඒ වගේ උත්තර පත්‍රයක් හම්බ වෙනවා. ඒකේ මාක් කරන්න තියෙන්නේ. හරි. ඉතින් මේ විදිහට මාක් කරා ඔච්චරයි. ඔය විදිහට තමයි උත්තර ලියන්න තියෙන්නේ. හරි. ඒ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද කට්ටියට මේ විභාගය ගැන දැන් මෙතන පැහැදිලි කරා මම. ඒ ගැන මොන හරි තියෙනවද විභාගයේ පේපර් එක ගැන? තියෙනවා අහන්න ඕන දෙයක්. හරි. රයිට්. chat එකට එවන්නත් පුළුවන් ඕන දෙයක් තියෙනවා. රයිට්. අපි එහෙනම් මෙතන පළවෙනි කොටසට යමු. හරිද? පළවෙනි කොටස ගියාම පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙතන. රයිට්. පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා සෙන්ෂු. デパートに買い物に行きました.
ප්‍රශ්නයක් කරලා ඕකේ. කොයි කාලේ වගේද එක්සෑම් දාන්න එන්නේ කියලා අහලා තියෙනවා. මං හිතුවේ මේ එක්සෑම් ඇප්ලයි කරලා ඉන්න කට්ටිය ඇවිල්ලා ඇත්තේ කියලා. එක්සෑම් එක දාන්න තියෙන කාලේ ආයේ ඊළඟ කාලේ එනකොට ඉන්ටර්නෙට් එකේ යාළුවගේ වෙබ්සයිට් එකේ දානවා. සාමාන්‍යයෙන් ඊළඟ එක්සෑම් එක දෙසැම්බර්නේ. එතකොට ගොඩක් දුරට මේ දැනුවත් කරන්නම් හරියටම කොයි කාලේ දාන්න තියෙන කියලා මගේ Facebook page එක හරහා හරි ඒ දේවල් වලින් අපි දැනුවත් කරනවා. ඒ නිසා ටච් එකේ ඉන්න වෙබ්සයිට් එක බැලුවත් ඒකෙන් ඔයගොල්ලෝ දැනුවත් කරනවා කවදද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් JLPT එක්සෑම් එක මේ මෙතන ඇප්ලයි කරපු කට්ටියක් ඉන්න ඇප්ලයි කරලා නැති කට්ටිය ඉන්නවා නම් දැන් ඇප්ලයි කරන්න බෑ ජූලි එක්සෑම් එකට. හරි. දැන් අපි මේ එක්සෑම් එක මේ පේපර් ඩිස්කෂන් එක කරන්නේ මේ ඊළඟ එක්සෑම් එකට ජූලි 6 ලබන මාසේ ජූලි 6 වෙනිදා තියෙන එක්සෑම් එකටනේ අපි මේ පේපර් ඩිස්කෂන් එක මේ ටාගට් කරන්නේ. ඉතින් මේ සැරේ ඇප්ලයි කරලා නැති කට්ටිය නම් දැන් ඇප්ලයි කරන්න බෑ කොහොමදවත්. දැන් කල් මදි. ඒ නිසා එහෙනම් දෙසැම්බර් එක්සෑම් එකට ආයි ඊළඟ සැරේ ඇප්ලයි කරන්න ඒක ඊළඟ සැරේ ඇප්ලයි කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එතකොට තව කල් තියෙනවා. රයිට්. එතකොට දැනුවත් කරන්න ආයි සැරයක් වෙබ්සයිට් එකේනොත් ඔයගොල්ලෝ බලන්න JLPT එක්සෑම් එක. හරි. ඉතින් එන්න පළවෙනි ප්‍රශ්නය. හරි. මම ඕගොල්ලෝට උත්තර ඔයාලා හිතන උත්තරේ chat එකට එවන්න. මම ඕගොල්ලෝගෙන් උත්තර අහනවා chat එකට එවන්න ඔයාලා හිතන මේ උත්තරේ. හරිද? රයිට්. ඉතින් එහෙමනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. හරි. ඉතින් තවත් ප්‍රශ්නයක් අහනවා පේපර් තුනම එකපාර දෙනවද මේ ෆෝන් එකේ එහෙම දාන්න ලොකය තියනවද නැත්නම් ගෙදර තියලා යන්නද කියලා. මෙහෙමයි පේපර් තුනම එකට දෙන්නේ නැහැ. හරිද? පේපර් මුලින්ම ගොඩක් වෙලාවට දෙන්නේ පේපර් ග්‍රාමර් පේපර් එකයි රීඩින් පේපර් එකයි වෙනම දෙන්නේ. ඊට පස්සේ ලිස්නින් පේපර් එක වෙනම දෙන්නේ. එතකොට විභාගය අනුව එක වෙනස් වෙනවා. N3 එකයි N2 N1 level වල වෙනස් වෙනවා. N5 එකේ 4 එකයි බොහෝ දුරට එකට යන්නේ. හැබැයි පේපර් වෙන වෙනම තමයි දෙන්නේ. එතකොට ෆෝන් එක ගෙනියන්න පුළුවන් කියලා මම දන්න විදිහට ජපානේ නම් ෆෝන් එක පොලිතින් බෑග් එකක් දෙනවා. ඕෆ් කරලා ෆෝන් එක ඒ පොලිතින් බෑග් එකට දාලා වහන්න ඕනේ. බෑග් එක දාලා එළිය තියන්න ඕනේ. ඒ නිසා පුළුවන් නම් ෆෝන් එක නොගෙන මේ යන එක හොඳයි. වඩාත් හොඳයි. නැත්තම් එළියේ ඉන්න කවුරු හරි අම්මා හරි තාත්තා හරි එක්ක යනවා නම් නෑදෑයෙක් එක්ක යනවා නම් ෆෝන් එක කාට හරි බලා ගන්න දෙන්න. හරි. පළවෙනි ප්‍රශ්නය සෙන්සු දෙපාතෝනි කයිමොනෝනි ඉකිමස්තා. ගිය සතියේ දෙපාතෝ කියලා කියන්නේ මොකද්ද? දෙපාතෝ කියලා කියන්නේ ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකක් ජපානයේ තියෙන. හරිද? ඩිපාර්ට්මන්ට් ස්ටෝර් කිව්වහම ඔයගොල්ලෝ දන්නා අර ඒ ලංකාවේ තියෙන MC වගේ ඒ වගේ ඩිපාර්ට්මන්ට් ස්ටෝර්. ඒක ඇතුලේ කෑම කඩ තියෙනවා, තව එක එක කඩ තියෙන ඒ වගේ. ඒවට ජපානයේ කියන්නේ දෙපාතෝ කියලා. හරි. දෙපාතෝ නි ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකට කයිමොනෝනි. කයිමොනෝ කියන්නේ බඩු මිලදී ගන්න. නී නිපාතේ මෙතනදිත් පාවිච්චි කරා. දෙපාතෝ නි ඩිපාර්ට්මන්ට් එකට කයිමොනෝ නි බඩු මිලදී ගැනීමට නී නිපාතය. ඉකිමස්තා ගියා. හරි. එතකොට මේකේ අහන්නේ මේ කන්ජිය. හරි. සෙන්ෂූ කියන කන්ජිය කොහොමද හරියටම මේක කියවීම කියලා. හරි. ඉතින් ඕගොල්ලෝ හිතන උත්තරේ මොකක්ද? ඒකෙදි. එතකොට 1ද 2ද 3ද 4ද සෙන්ෂූ දැන් මම කියන විදිහන් හිටියත් ඔයගොන්ට තේරෙන්නේ සමහරකට හරි උත්තරේ. ඔව්. මේකේ හරි උත්තරය තමයි 2 සෙන්ෂූ. හරි. සෙන්ෂූ නෙමෙයි. ඉසෙට් ශබ්ද නෙමෙයි. ඉසෙට් ශබ්ද නම් සෙන් වෙනවා. සෙන්ෂූ නෙමෙයි. එහෙනම් ඒක වැරදි නේ. අනිත් උත්තරය සෙන්ෂූ ඇදෙනවා මේකනේ. සෙන්ෂූ. හරි උත්තරේ අංක 2. දෙවෙනි කොටසට ගියාම ගොහන් නෝ අතෝ දේ සම්පොෂිමස්. ගොහන් නෝ අතෝ දේ සම්පොෂිමස්. ඒ කියන්නේ කෑමට පස්සේ සම්පොෂිමස් ඇවිදින්නට යනවා කියන එක. ගොහන් නෝ අතෝ දේ. අතෝ sorry මගේ උත්තරේ කියවනවා sorry mistake එකක්. හරි. ගොහන් නෝ අතෝ දේ සම්පොෂිමස් කෑමෙන් පසුව ඇවිදින්නට යනවා. sorry ඒක කියවුණානේ. හරි උත්තරය අංක 4. ඊළඟ ප්‍රශ්නට යන්න. මෝ ඉචිදෝ නනි නනි කුදාසයි. මෝ ඉචිදෝ නනි නනි කුදාසයි. හරි. හරි උත්තරේ මොකද්ද? 1 කන්ජියෙන් තියෙන එකේ හිරංගනා කර. ඔව්. හරි උත්තරේ තමයි මෝ ඉචිදෝ. මෝ ඉචිදෝ කියන්නේ තව සැරයක්. හරි උත්තරේ අංක 1 ඉත්තේ කුදාසයි. කියන්න කරුණා කර. මෝ ඉචිදෝ ඉත්තේ කුදාසයි. තව සැරයක් කියන්න කරුණා කර. හරි. ඔව් තමයි හරි උත්තරේ. right. ඊළඟ කොටසට යනවා 4 වෙනි එක. චිකාකුනි යමාගා ආරිමාස්. චිකාකුනි යමාගා ආරිමාස්. චිකාකුනි කියනවා ළඟ. යමා ගා ආරිමාස්. හරි උත්තරේ අංක 2. හරි. චිකාකුනි ළඟ යමාගා ආරිමාස්. ගා ආරිමාස්. අපි ගා කියන නිපාතය තමයි පාවිච්චි කරන්නේ සාමාන්‍ය ආරිමාස් කියන එකත් එක්ක. කන්දක් ළඟ තියෙනවා කියලා කිව්වහම
ඊට පස්සේ පස්වෙනි එක. このホテルは部屋が何々です。このホテルは部屋が何々です。මේ හෝටලයේ部屋が හිස්තැනක් です。මේ හෝටලයේ 部屋が කාමර මොකක්ද උත්තරේ? ඔව්. හරි උත්තරේ තමයි ඕයි කියන එක. වැඩි කියන එක නේ. මේ හෝටලයේ කාමර ගොඩක් තියෙනවා කියන එක. හරි උත්තරේ අංක 2. හරි ඕයි කියන කංජිය. වැඩි කියන කංජිය නේ. හරි. ඊළඟ අවස්ථාවට අපි යමු. 6. 友達と一緒に何々に行きます。友達と一緒に何々に行きます。友達とයාළුවා සමග一緒にඑකට ස්ථානක්に行きますයනවලු. හරි. යාළුවා සමග යනවලු. එතකොට මොකක්ද අපි ඒක කියන්නේ? ඔව්. හරියටයි තමයි අංක 3 ගක්කෝ නේද? පාසල. යාළුවා සමග පාසලට යනවා. ගක්කෝ ni ikimasu. ඊට පස්සේ මෙතන මේ තව නිපාතයක් ගැන මට කියන්න මතකුණා මේ කොන හොතෙරුවා මෙතනදී මේ අපි කතා කරන්නේ කොන හොතෙරුවා කියලා. ඇයි මෙතන වා නිපාතේ දාලා තියෙන හේතුව අපි දැන් කතා කරන්නේ මේ හෝටලය ගැන. හෝටලය කියන එක උක්ත කරන්න. ඒ කියන්නේ අපි කතා කරන මාතෘකාව හෝටලයනේ. ඒ නිසා මාතෘකාවට පිටිපස්සෙන් තමයි මේ වා නිපාතේ මෙතන දාලා තියෙන්නේ. වා heya ga oides. මෙතන ga කියන නිපාතේ පාවිච්චි කරලා තියෙනවා. ඇයි එතන ga එන්නේ හේතුව මෙතන කෙයියෝෂියක්. මොකද්ද මේ කෙයියෝෂි? ඔයගොල්ලෝ මං හිතනවා ඉගෙනගෙන නැති කියලා. ඉතින් ඒ නිසා ඕයිදෙස්. ගා ඕයිදෙස්. ගා නිපාතයත් එක්ක මෙතන ඕයි කියන එක කෙයියෝෂියක් නිසා ගා මෙතන එන්නේ. හේතුව ඒකයි. එයා ගා ඕයිදෙස්. අපි සාමාන්‍යයෙන් කෙයියෝෂියක් ඊ කෙයියෝෂි නා කෙයියෝෂි කියලා ජපන් භාෂාවේ කොටස් දෙකක් තියෙනවානේ. ඊ වලින් එන කෙයියෝෂි අත්සුයි තකයි මොනවාද සුමෙතයි ඔය වගේ කෙයියෝෂි තියෙනවානේ. නා කෙයියෝෂි ගත්තොත් කාන්තාන්නා බෙන්රිනා යූමේනා මජිමෙනා ඔය වගේ කෙයියෝෂි තියෙනවානේ. ඔය වගේ ඒවා නා කෙයියෝෂි. මේ ඊ කෙයියෝෂි. ඒ දෙකම කෙයියෝෂි ඕන එකක් එනකොට සාමාන්‍යයෙන් ඊට කලින් එන නිපාතේ ගා බවට පත් වෙනවා නේ. ඒ වගේ තියෙනවා පොඩි නිපාත කතන්දරයක්. ඒකත් මතක තියාගන්න ඕගොල්ලෝ මේ විභාගයට යනකොට නිපාත ගොඩක් වැදගත් වෙනවා. පොඩි පොඩි නිපාත ලොකුවට ඔළුවේ තියාගෙන යන්න. මොකද ඉස්සරහට වැදගත් වෙයි. ඊට පස්සේ ඕකට ඊළඟ ප්‍රශ්නයට යන් එම්පෙත්සුගා නනි නනි ආරිමස්. එම්පෙත්සුගා නනි නනි ආරිමස්. රොකු පොන් ඊට පස්සේ රොක්කු බොන් රොක්පොන් එහෙම කියලා තියෙනවා. කොයි එකට හරි උත්තරේ කියලා අහනවා නේද? ඔව්. එම්පිත්සු නේ. එම්පිත්සු කියන්නේ පැන්සල්. හරිද? මම ඉස්සෙල්ලා කිව්වා එම්පිත්සෝ මොත්තේ ඉත්තේ කුදසයි. හරි. ඉතින් පැන්සලක් අරන් යන්න කියලා. ඉතින් එම්පිත්සු කියන්නේ පැන්සල්. හරිද? මගෙන් ප්‍රශ්නත් අහලා තිනවා. මම ඒවට අන්තිමට උත්තර දෙන්නම් පේපර් ඩිස්කස් කරලා ඉවරලා නැත්තම් මේ අපිට වැඩේ කරන් යන්න බැරි නවා. අන්තිමට මම උත්තර දෙන්නම්. ඒවට ප්‍රශ්න අහන්න මම වෙලම ටයිම් එකක් දෙන්නම් ඉවර වෙලා. කොප්පොන් නේද? මේකේ හරි උත්තරය තමයි ඔව්. අපි දන්න සාමාන්‍යයෙන් අපි රොප්පොන් අපි ගණන් කරද්දී අපි සිලින්ඩරාකාර වස්තු අපි N5 එකේදී ඉගෙන ගන්න සිලින්ඩරාකාර වස්තු ගණන් කරන්න ඉගෙන ගන්නවා. උදාහරණයකට පැන්සලක්. එතකොට තව මොනවද සිලින්ඩරාකාර වස්තු තියෙන්නේ? උදාහරණයකට අපි කිව්වොත් එහෙම පැන්සල් තව මොනවද තියෙන්නේ කණුවක් මොකක් හරි සිලින්ඩරාකාරයි. කෙහෙල් ගහක කඳ සිලින්ඩරාකාරයි. ඒ වගේ සිලින්ඩරාකාර දිග වස්තු ගණන් කරන්නේ අපි හොන් කියලා. හොන් කියන ගණන් කිරීම. මේවා මොනවද? ඉප්පොන් නිහොන් සම්බොන් ඔහොම කියලා යනවානේ. හරි ගොහොන් රොප්පොන්. එතකොට අපි මෙතන රොප්පොන් තමයි හරි උත්තරය. අංක 4. හරි රොප්පොන්. රොප්පොන් පොනේ. මෙතන මේ මතක තියාගන්න උඩ තියෙන මරු එක. රොප්පොන් අල් කිරීමත් එක්ක රොප්පොන්. රොප්බොන් එහෙම නෙමෙයි. මේක නෙමෙයි. මෙතන උඩ තියෙන තෙන් නෙමෙයි මරු දාන්න ඕනේ. එතකොට රොප්පොන් රොබ්බොන් නෙමෙයි රොප්පොන් නේ. ගොඩක් අය මේක වරද්ද ගන්න එපා. රොප්පොන් හරි උත්තරේ. රොප්පොන් 6යි. එතකොට පැන්සල් 6ක් තියෙනවා. ගා නිපාතේ මෙතනත් පාවිච්චි කරනවා. එම්පිත්සු ගා රොප්පොන් අරිමස්. හේතුව මෙතන පාවිච්චි කරලා තියෙන්නේ ගා අරිමස් කියන එක. අරිමස් කියන එක නිසා අපි මෙතනට ගා අරිමස්. ගා රොප්පොන් අරිමස්. ඒ නිසා මේක මෙහෙම පාවිච්චි කරනවා. ඊට පස්සේ 8 කොනෝ වා ඉකුරා දෙස්කා. කොනෝ නනි නනි වා ඉකුරා දෙස්කා. හරි. මෙතෙන්ට එන්නේ හරි උත්තරේ මොකද්ද? ඔව් හරි උත්තරය තමයි ළමයි මේකෙදිත් ෂින් බුන්. හරිද? ෂින් මේ කන්ජියට අපි කියනවා ෂින් කියන. මේ ෂින් කියන කන්ජිය අතරශි අලුත් කියන කන්ජිය සහ ඒ වගේම මේකේ
ඔයගොල්ලෝ දන්නවා බුන් කියන එකට එන්නේ කන කියන kanjiය නේ. අහනවා කියන kanjiය. මැද්දේ තියෙන්නේ කන කියන kanjiය. ඒ ගේට්ටු දෙක මැද්දේ තමයි මේ කන තියෙන්නේ. ඒ කියන්නේ අපි යම් දෙයක් අහනවා කියන එක මේකෙන් අදහස් කරන්නේ. ෂින් බුන්. මොකද්ද මේකේ එතකොට අදහස් කරන්නේ? අලුත් තොරතුරු අහනවා. මේකෙන් අදහස් වෙලා තියෙන ජපන් ජාතික ඉස්සර කාලේ මේ kanji පාවිච්චි කරලා තියෙන්නේ රූපයක්. හැම රූපයකටම ඒ කියන්නේ තේරුම් කිහිපයක් තියෙනවා. ඕගොල්ලෝ දැන් මෙතන බැලුවොත් එහෙනම් මේ kanji ඉගෙන ගන්නකොට අපිට ඒවා ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒවයි කතාව අපි දැනගත්තොත්. මෙතන මේ බලන්න 1 2 3 4. හරි. එතකොට ඒ වගේ. ඒ ඉරි කෑලි වලින් ගණන් හදලා තියෙන්නේ. හරි. ඒ මුළු ඒ වයින්. එතකොට ඒ වගේ හදලා ඒ ස්වභාවය තියෙනවා. එතකොට මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් shimbun එකේදීත් ඒ kanji අලුත් දෙයක් අහනවා කියන එක. ඒක අලුත් කියන kanji අහනවා කියන kanji. shimbun wa ikura desu ka? මේ පුවත් මේ පත්තරේ ඉකුරා දෙස්ක කීයද? කොනෝ කිව්වහම මේ. shimbun wa වානිපාතේ දාලා තිනවා අපි මේ කතා කරන්නේ මේ පත්තරේ ගැන නිසානේ. වා ඉකුරා දෙස්කා කියවහම කීයද? මේ පත්තරේ කීයද කියලා තමයි මෙතනදී අහන්නේ. හරිද? එතකොට shimbun නේද? හරි උත්තරේ. ඉතින් ඊළඟට 9 කොන කැමරාව යසුයි දෙස්. මේ කැමරාව යසුයි දෙස්. ලාභයි. මේ කැමරාව ලාභයි. හරි. හරි උත්තරේ තමයි 2. කොන කැමරාව යසුයි දෙස්. යසුයි කියවහම ලාභ කියන kanjiය. හරි. 10 කසාවස් නනි නනි ni arimasu. කසාව නනි නනි ni arimasu. හරි. එතකොට එතෙන්දිත් අපි පාවිච්චි කරන්නේ මොන kanjiයද? ඔව්. කච්චු බලමු උත්තර. හරි උත්තරේ තමයි සොතෝ කියන kanjiය නේ. සොතෝ. සොතෝ කියන්නේ එළියේ. කසාව සොතෝ ni arimasu. කසාව සොතෝ ni arimasu. ඒ කියන්නේ කසා අපි කතා කරන්නේ කුඩේ ගැන. ඒ නිසා මෙතන කුඩේට පිටිපස්සෙන් වා කියන නිපාතේ දැම්මා කසා. කතා කරන ටොපික් එක කුඩේනේ. කසාවා සොතෝ ni එළියේ. එළියේ කියවහම යම්කිසි ස්ථානයක්. එතන ඒ නිසා නී කියන නිපාතේ පාවිච්චි කරලා දෙනවා. සොතෝ ni arimasu. කුඩය එළියේ තියෙනවා කියන එක. එතකොට ඒ විදිහට තමයි සොතෝ කියන kanjiය ආවේ. ඔයාලට පේනත් සොතෝ එළිය කියන kanjiය ලස්සනට දක්වලා තියෙනවා නේ එළියේ කියන එක. හරි. එතකොට ඒ විදිහට ඒ කොටස අපි කරා. දැන් අපි ඊළඟ කොටසට යන් ටක් ගාලා. හරි. අපි කාලයත් එක්ක ටිකක් ඉක්මනට යන්. මොන ඊළඟ ප්‍රශ්න කොටස ටිකක් වෙනස් ප්‍රශ්න කොටසක්. දැන් මේ ඉස්සෙල්ලා වෙනකන් අපි සාමාන්‍ය විදිහටනේ ආවේ. නමුත් මේ කොටස ටිකක් වෙනස්. හරිද? මෙතෙන්දී මොන්දයි නී නනි නනි නෝ. ඒ කියන්නේ හිස්තැන තියෙන වචනේ නේ. හිස්තැන නෝ කොතබව දෝ කකිමස්ක. හිස්තැන තියෙන වචනේ කොහොමද ලියන්නේ? 1 2 3 4から一番いいものを一つ選んでください. හිස්තැන තියෙන වචනේ. උදාහරණ ප්‍රශ්නයක් දීලා තිනවා මෙතන. ඔන්න බලා ගන්න. රෙයි. උදාහරණේ 私の子供は花が好きです。私のමගේ නෝනිපාතෙන් අයිතියක් හංග වෙනවා. 私のමගේ 子供はමම කතා කරන්නේ මගේ ළමයා ගැන. ඒ නිසා මෙතනට වානිපාතේ දාලා තිනවා. 私の子供は花がඅපි යම් කිසි දෙයකට කැමතියි කිව්වහම ඔයාලට පුළුවන් මෙතන ගා සුකි දෙස් කියලා. උදාහරණයකට හනාගා සුකි දෙස්. මම මල් වලට කැමතියි. අපි හිතමු ඔයා මහින්දට කැමතියි කියලා. 私はමහින්ද ගා සුකි දෙස්. මම මහින්දට කැමතියි. ගානිපාතේ මෙතනට දාලා සුකි දෙස්. ඔය කැමති දේ හැමදේම මෙතනට දාගන්න පුළුවන්. අර ඕන දෙයක් ඒ විදිහට කැමතියි කියලා කියන්න පුළුවන්. හරි. කැමතියි කියන එක එනවා නම් ගානිපාතේ අනිවාර්යෙන් මුලට එනවා. හරි. ඊට කලින් එන්නේ ගානිපාතේ. ඒක මතක තියාගන්න. එතකොට ඔය විදිහට. හරි. ඒක උදාහරණයක් එක වාක්‍යයක්. එතකොට එතන හිස්තැනට එන දේ. හරි. මෙතන අන්ඩර්ලයින් කරලා තියෙන වචනේ නේ. හරි. ඒක වචනේ තමයි ඔව්. හරි වචනේ තමයි කොදොමු කියන එක නේ. අංක 2. අන්න ඒ විදිහට තමයි මේකේ උත්තර ලියන්න තියෙන්නේ. දැන් මෙතන කතකන වචන ගොඩක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒ ටික කොහොමද මේ කරගෙන යන්නේ කියලා. හරි. ඔන්න මුලින්ම මෙතන තියෙනවා 11 කෙසා ෂාවා ඕ නනි නනි අබිමස්ටා නේ ෂාවා ඕ අබිමස්ටා. හරි වචනේ මොකද්ද? කතකන වලින්. ෂාවා කතකන හොඩිය ගොඩක් අය සමහරව ඉන්නවා කතකන දුර්වල කට්ටිය. මොකද හිරගෙන විතරක් කරලා කතකන හොඩිය පාඩම් කරන්නේ නැති කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටිය හිර වෙන ප්‍රශ්න තමයි මේ. හැබැයි ඔය හරි හැම එකක්ම හරියට කරගෙන යන කට්ටියට වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඔව්. හරි උත්තරේ තමයි අංක 1 නේද? ෂවා නේ. ෂවා වා අකුර මෙන්න මේ ආකාරයට තමයි ලියන්නේ. ෂවා හරි උත්තරේ. මෙන්න මේ විදිහට තමයි කතකන වලින් ලියන්නේ. හරි. ෂවා ඕ අබිමස්ටා. කෙසා. කෙසා කියන්නේ කවද්ද? කෙසා අද උදේ. ෂවා කියලා කියන්නේ ෂව එක. ඕ අබිමස්ටා. අද උදේ මම නෑවා කියන එක. ෂවා ඕ අබිමස්ටා කියන එක නේ. ෂව එකෙන් නෑවා. අබිමස් කියන්නේ නානවා කියන එක. අබිමස්ටා නෑවා. මෙතන ඕ නිපාතේ පාවිච්චි කරලා තිනවා. හේතුව ඕ අබිමස්ටා. අපි කරන ක්‍රියාවක් එතන අදහස් කරන්නේ. ක්‍රියාපදයකට කලින් සාමාන්‍යයෙන් එක එක ක්‍රියාපදයේ අනුව වෙනස් වෙනවා.
හරි ක්‍රියාපදවල ස්වභාවය අනුව වෙනස් වෙනවා නම් මේ වගේ ක්‍රියාපදයක මෙතන ඕ නිපාතය තමයි අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන්. හරි අපි සාමාන්‍ය ඉකිමස් යනවා, කිමස් එනවා, කයරිමස් ආපසු යනවා වගේ ක්‍රියාපදත් එක්ක අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ නී නිපාතය හෝ එහෙම නැත්නම් ඒ කියන නිපාතය. එතකොට වෙනස්. අපි උදාහරණයක් විදිහට ඉයේනි ඉකිමස්, ගක්කෝනි ඉකිමස්. හරි ගක්කෝනි කිමස්. හරි නැත්නම් ඉයේනි කයරිමස්. ඉයේ ඒ කයරිමස්. ඒ විදිහට තමයි ඒ ක්‍රියාපදනේ. එතකොට උතගා දෙකිමස්. දෙකිමස් වගේ ක්‍රියාපදයක් නම් ඊට කලින් ගා කියන නිපාතය එනවා. මම හිතනවා ඒවා ඔයගොල්ලෝ තියරි වල ඉගෙනගෙන ඇති කියලා ඒ නිපාත සහ ක්‍රියාපද ගැන. හරි ඒකත් අපි ඉස්සරහට තිබ්බොත් අපි ඒ ගැනත් සාකච්ඡා කරමු මේ වගේ ප්‍රශ්නත් එක්ක 12 කොහියෝ නොමිමස්තා. හරි කංජය මොකද්ද? නොමු කියන කංජය නේ බොනවා කියන කංජය. පේන ඇති ගොඩක් එක වගේ යන කංජි කිහිපයක් දීලා තියෙනවා. හරි කංජය මොකද්ද කියලා අහලා තියෙනවා නේද? ඔව් හරි කංජි තමයි අංක 2 නොමිමස්තා. කෝපි කොහි ඕ නිපාතේ මෙතනටත් දාලා දිනවා. ඕ නොමිමස්තා කෝපි බිව්වා. හරි 13 අතරශී කුරුමා ඕ කයිමස්තා. හරි අතරශී කුරුමා ඕ කයිමස්තා. අලුත් කාර් එකක් මිලට ගත්තා කියන එක. කුරුමා කියන කංජිය මොකද්ද එතකොට? කුරුමා සෝ එතකොට කුරුමා කියන කංජි මෙතන එක ළඟ යන ගොඩක් ඒවා දීලා තියෙනවා. ඔව් හරි කංජිය තමයි අංක 3 නේද? කුරුමා කියන කංජිය. හරි හරි එක අංක 3. මතක තියාගන්න මේක මේ ගොඩක් එක ළඟ යන කංජි තියෙනවා පටලවා ගන්න එපා. හරි කංජිය මතක තියාගන්න. ඊළඟට 14 කොනෝ බෝෂිවා සෙන් එන් දෙස්. හරි කොනෝ බෝෂිවා සෙන් එන් දෙස්. ඒ කියන්නේ මේ තොප්පිය 1000යි කියන එක. හරි මේ තොප්පිය 1000යි කියන එක සෙන් දෙස්. හරිද? එතකොට හරි උත්තරය තමයි n කියන කංජිය මොකක්ද කියලා අහන්නේ. ඔව් හරි උත්තරේ n කියලා කියන්නේ මෙන්න මේ හතරවෙනි උත්තරේ. n කියන කංජිය අදහස් වෙන තේරුම් දෙකක් තියෙනවා. n කියන්නේ රවුමට circle කියන එක. හරි රවුමටත් අපි n කියලා අදහස් කරනවා. n රවුම කියන අදහසින් n කියන එකේ තේරුම ඒක. n අපි මුදල් ඒකකය ජපානයේ භාවිත වෙන ජපානයේ මුදල් ඒකකයටත් අපි කියනවා n කියලා නේ. n අපි සිංහලෙන් මේක කියනවා yen කියලා. සිංහලෙන් ඉංග්‍රීසියෙන් අපි yen කියලානේ කියන්නේ. නමුත් ජපාන් භාෂාවෙන් n කියලා තමයි කියන්නේ. හරි රවුම කියන තේරුමක් තියෙනවා කියලා මතක තියාගන්න. right ඒ විදිහට ඒ කොටසයි. right ඊළඟ කොටසටත් යන්කෝ අපි ශුකුදායිගා හම්බුන් ඔවාරිමස්තා. ගෙදර වැඩ භාගයක් හම්බුන් ඔවාරිමස්තා. හම්බුන් කියන්නේ භාගයක් කියන එකනේ. ශුකුදායිගා හම්බුන් ඔවාරිමස්තා. ගෙදර වැඩ භාගයක් අවසන් වුණා. හරි උත්තරය තමයි ඔව් හම්බුන්. හරි උත්තරය 4 හම්බුන්. 16 වතෂිනෝ උචිනි කිමසෙන්කා වතෂිනෝ මගේ උචිනි ගෙදරට කිමසෙන්කා මගේ ගෙදරට එන්න බැරිද කියලා අහනවා නේද? මගේ ගෙදරට එන්න බැරිද? හරි කංජිය මොකක්ද කියලා තමයි ඒකේ අහන්නේ නේද? ඔව් කිමසෙන්කා කියන එක. ඔව් හරි කංජිය තමයි අංක 1 කිමසෙන්කා මගේ ගෙදරට එන්න බැරිද කියලා. right ඊළඟට කිනෝ තනකසන්තෝ අයිමස්තා. කිනෝ තනකසන්තෝ අයිමස්තා. ඊයේ තනක මහතාව හම්බ වුණා. අයිමස් හමු වෙනවා කියන තේරුම නේද? අයිමස්තා හමු වුණා. හරි කංජිය තමයි 3 අයිමස්තා. හරිද? 18 ඉමෝතොතෝ ඔනජි ෆුකුවෝ කයිමස්තා. ඉමෝතොතෝ ඔනජි ෆුකුවෝ කයිමස්තා. නංගිත් එක්ක ඉමෝතොතෝ නංගි සමග ඔනජි කියන්නේ ඔනජි කියන එකේ තේරුම තමයි ළමයි සමාන. ෆුකුවෝ කයිමස්තා කියන්නේ ඇඳුමක් ගත්තා. ඕ නිපාතනේ. ඕ කයිමස්තා ඇඳුමක් ගත්තා. නංගිත් එක්ක සමාන ඇඳුමක් ගත්තයි කියන එක. මොකද්ද? ඒකේ හරි උත්තරය. නංගි සමග සමාන ඇඳුමක් ගත්තා. ඔව්. හරි උත්තරය තමයි අංක 1 නේද? නංගිත් එක්ක සමාන ඇඳුමක් ගත්තා. හරි උත්තරය අංක 1. right. ඔය විදිහට තමයි අපි පළවෙනි කොටස එතන ඒක තියලා අපි ඊළඟට ටිකක් අමාරු කොටසට යමු. දැන් ටිකක් අමාරු වේගෙන එන්නේ ඔන්න මේ කොටසේ ඉඳන්. හරිද? ඉතින් මොන්දයි සන් හිස්තැන නි නනියෝ ඉරෙමස්කා. හිස්තැනට නනියෝ මොකද්ද දාන්නේ? එක දෙක ඉචිනී සංයෝන් කරා ඉචිබන් ඊමොනෝ හිතොස්සු යරන් දෙක දසයි. වඩාත් නිවැරදි පිළිතුරු එකක් තෝරන්න කියලා තියෙනවා. හරිද?
right අපි බලමු එහෙනම් හරි උත්තරය මොකක්ද කියලා ඒකේ. හරි. රෙයි එකනේ මේ විදිහට තමයි කරන්න කියලා තියෙනවා. ඒක ලොකු දෙයක් නෑ. දැන් ඕගොල්ලෝ දන්නවනේ වැඩි. උදාහරණ ප්‍රශ්න අතහැරියා. අපි ප්‍රශ්න වලට අපිට අදාළ ප්‍රශ්න වලට අපි යමු. 19. 私の部屋はこの何々の2階です。මගේ කාමරේ 部屋はこのඉස්තනක්の2階です。හරි උත්තරේ මොකද? ඔයගොල්ලෝ හිතන්නේ මොකක් කියලාද? මගේ මේ මොනවාද ගෙදර කියන එක නේද? එතකොට කයි කියන්නේ තට්ටුව කියන එක. එතකොට ඔව්. හරි උත්තරේ අපි බැලුවොත් එහෙම අපි දැන් ඉස්සෙල්ලම ගත්තොත් එහෙම මොනවද මේක කියන්නේ? එයා කියන්නේ කාමරේනේ. කාමරේ තියෙන කොහෙද? ඔයාගේ ගෙදරනේ නේද? එතකොට ගෙදර කිව්වහම අපි ගත්තොත් එහෙම මොකද්ද? මේ උත්තර හතරත් අපි පොඩ්ඩක් බලමු. එරෙබේතා. අංක 1. එරෙබේතා කියන්නේ එලවේටර් කියන වචනේ. ඒ කියන්නේ ලිෆ්ට් එක නේද? ලිෆ්ට් එකට මේ ඇමරිකන් ඉංග්‍රීසි වලින් එලවේටර් කියලා කියනවා. එතකොට පූල් කියන්නේ පූල් එක. පූල් එක ඇතුලේ කාමරයක් තියෙන ඉතින් නෑ 3. එයාකොන්. එයාකොන් කියලා කියන්නේ එයා කන්ඩිෂනර් එක. එයා කන්ඩිෂනර් එක ඇතුලේ මගේ කාමරේ තියෙනවා කියන්නේ නෑනේ හරි එක. ඔව්. 4 අපාතෝ. අපාතෝ කියලා කියන්නේ අපාර්ට්මන්ට් එක. වතෂි නො හේවා. මගේ කාමරය කොන අපාතෝ. මේ අපාර්ට්මන්ට් එක. නෝ මේ අපාර්ට්මන්ට් එකේ 2 階です. දෙවනි තට්ටුව වේ. මගේ කාමරය මේ අපාර්ට්මන්ට් එකේ දෙවනි තට්ටුවේ වේ. දෙවනි තට්ටුවේ තමයි තියෙන්නේ කියන එක තමයි අදහස් කරේ. 20. 佐藤さんはギターを上手に何々。佐藤さんはギターを上手に。佐藤さんギターඑක上手に දක්ෂ ලෙස佐藤さんදක්ෂ ලෙස නේද ගිටාර එක. ඔව්. ගිටාර එකක් එහෙනම් මොකද්ද අපි ගන්නේ? ගිටාර එක වාදනය කරනවා නේද? වාදනය කරනවට අපි කියනවා ජපන් භාෂාවෙන් හිකිමස් කියලා. උතයිමස් කියන්නේ ගායනා කරනවා. 2. කිකිමස් කියන්නේ අහනවා. 4. අසොබිමස් කියන්නේ සෙල්ලම් කරනවා කියන එක. හරි? 21. テーブルにお皿と箸を何々ください. ටේබල් එක උඩින් ඔසාරතෝ පිරිසි සහ හෂි කියන්නේ chopsticks නේද? chopsticks ඕ හිස්තැනක් කුදාසයි ලු. හරි. හරි උත්තරේ. තොත්තේ, නරබෙතේ, තබෙතේ, අරත්තේ නේද? ඔව්. හරි උත්තරේ තමයි 1. නරබෙතේ. නරබෙරු කියන්නේ මොනවද? පෙළ ගස්සනවා. පෙළට තියනවා කියන එක නේ. පෙළට තියනවා කියන එක තමයි නරබෙරු කියලා කියන්නේ. ඒ කියන්නේ ටේබල් එක උඩ පිඟන් පිරිසි සහ හෂි chopsticks ටික නරබෙරු කරන්න. ඒ කියන්නේ පෙළ ගස්සන්න කියලා නරබෙ. තොත්තේ කියන්නේ ගන්න. තබෙතේ කියන්නේ කන්න. අරත්තේ කියන්නේ හොදන්න කියලානේ. ඒවා ගැලපෙන්නේ නැහැ. මේසේ උඩින් තියන්න තේබුරුනි ඔසරතෝ හෂියෝ නරබෙතේ කුදාසයි පෙළ ගස්සන්න. මේසේ උඩ පිරිසි සහ chopsticks පෙළ ගස්සන්න කරුණා කර. ඒ දෙක තමයි ඒකෙන්නේ. 22. 今朝掃除をしたから部屋は何々です. 今朝අද උදේ සෝජි කියන්නේ මොනවද? සෝජි කියලා කියන්නේ පිරිසුදු කරනවා. සෝජි ඕしたからපිරිසුදු කිරීම කරපු නිසා හේවා කාමරය නනිනනි දෙස්ලු මොකද වෙලා තියෙන්නේ? ඔව්. එහෙමනම් අංක 1 තමයි හරි උත්තේ. කිරෙයි කියන එකට තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි කිරෙයි කියන්නේ. කිරෙයි නාකේ යෝෂයක්. කිරෙයි කියන අපි ලස්සන ගෑනු ළමෙක් දැකලා කිරෙයි නෝන්නනකෝ. නැත්නම් ඔන්නන හිතෝ. කිරෙයි නහිතෝ දෙස්නේ ලස්සන පුද්ගලයෙක් නේ කියලා අපි කියනවා. හැබැයි තවත් තේරුමක් තමයි අපි කියනවා පිරිසිදු කරාම එන ලස්සන. ඒ කියන්නේ අපි අපේ කාමරය අස් කරාට පස්සේ ඒක පිරිසුදු නම් ලස්සන වෙනවා. ඒකටත් අපි කියනවා කිරෙයි කියලා. තේරෙනවද? ඒ දෙක පටලවා ගන්න එපා. ලස්සනයි කාමරෙත් පිළිවෙලයි පිරිසුදුයි ලස්සනයි යන්න ඒ වගේ අදහසකින් මේ කිරෙයි කියන වචනේ පාවිච්චි කරනවා. කිතනයි කියන්නේ අපිරිසුදු කියන එක. අකරුයි කියන්නේ එළියයි කියන එක. කුරයි කියන්නේ අඳුරුයි කියන එක. ඒ වගේ දේවල්. හරි. ඊළඟ question. හරි. 23 අහලා තියෙනවා 今日は500何々泳ぎました. 今日は500何々泳ぎました. නේද? අද 500ක්. හරි? මොනවද? දෝ කියවහම දෝ කියන්නේ උෂ්ණත්වය මනින විදිය. ජපානයේ කියන්නේ උදාහරණයක් විදියට උෂ්ණත්වය මනින්නේ අපි දෝ වලින්. ඒ කියන්නේ 今日は35度です. අද අංශක 35යි උෂ්ණත්වය. හරි? නැත්නම් බන් කියන එක ගන්නකො. බන්. හරි? එතකොට බන් එකත් වෙනම දෙයක්. ඒක අපි ගන්නෙත් නෑ. හරි? ඊට පස්සේ
ග්‍රෑම් එකනේ ඒව ගන්නෙත් නෑ. හරි උත්තරේ මේතරු නේද? අපි සාමාන්‍යයෙන් පීනනකොට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේතරු. හරි. 500 メートル泳ぎました. අද 500 メートル泳ぎました. අද මීටර් 500ක් මම පීනවා කියන එක. 今日は අද ගැන කියන්නේ. එතකොට 500 メートル泳ぎました. අද මීටර් 500ක් පීනවා. 34. 駅から大使館までのステーションඑකේ ඉඳන් තානාපති කාර්යාලය大使館までのහිස්තැනක්を書いてください. හරි. ස්ටේෂන් එකේ ඉඳන් නනි නනියෝ書いてください. මොකක්ද අඳින්නේ ස්ටේෂන් එකේ ඉඳන්? ඔව්. මෙයා අඳින්න කියන්නේ හරි උත්තරේ තමයි චිසු. 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 හරි. මතක තියාගන්න මේ ගොඩක් අට මේ වචන උච්චාරණය කරනකොට සමහරව ඉන්නවා මේ චිසු කියලා කියනවා. චිසු නෙමෙයි චිසු. සූ શબ્දය අනිවාර්යෙන් සූ. මෙතන තෙන් දාලා තියෙනවානේ. එතකොට ඉසෙට් શબ્දයක් තමයි එන්නේ. සිංහල භාෂාවේ අපිට ඉසෙට් શબ્දයක් නැති වුණාට හොඩියේ ජපන් භාෂාවේ තෙන් සායකට තෙන් දැම්මම අපි දැන් සායකට තෙන් දැම්මම zා වෙනවා. ශීයකට දැම්මම ජී බවට පත් වෙනවා. ඒක විශේෂයි. එතකොට ඒ වගේ තමයි සූ එක සූ වෙනවා නේ. එහෙම. සේ එක zේ වෙනවා. සෝ එක zෝ වෙනවා. එතකොට චිසු. චිසු කියලා කියන්නේ මොකද්ද? 大使館までのマップඑකක් නේද? 駅から大使館までの地図を書いてください. මැප් එකක් අඳින්න. අනිත් ඒවා දන්නවා ශාසින් තෙගාමි කිප්පු ශාසින් කියන්නේ ඡායාරූප තෙගාමි කියන්නේ ලියුම් කිප්පු කියන්නේ ටිකට් එකක් නේද? බස් එකේ වගේ ටිකට් බස් ටිකට් වගේ කිප්පු. ඒ වගේ දේවල්. හරි. ඊට පස්සේ ඊළඟ කොටසට යමු. うるさいからテレビを何々ください. うるさい. うるさいකියන්නේうるさいකියන්නේ ගොඩක් වෙලාවට පුද්ගලයෝ කිහිප දෙනෙක් කෑ ගහනවා. තනි පුද්ගලයෙක් හරි එහෙම නැත්නම් පුද්ගලයෝ ගොඩක් දෙනෙක් හරි කෑ ගහනවා. එතන අපි කියන උරුසයි කියලා. උරුසයි කරා තෙරබියෝ නනි නනි කුදසයි. උරුසයි කරා තෙරබියෝ නනි නනි කුදසයි. ඒ කියන්නේ කෙස්තේ, සුකෙතේ, ශිමෙතේ, අකෙතේ. හරි? එතකොට හරි උත්තරේ තමයි මොකද්ද? ඔව්. උරුසයි. උරුසයි කියන්නේ ഘോഷාකාරී. ටීවී එකේ මිනිස්සු ගොඩක් කෑ ගහනවා. එතකොට අපි මොකද කරන්නේ? ටීවී එකේ මිනිස්සු කෑ ගහන නිසා කෙස්තේ නේද? ටීවී එක නිවන්න. කෙසිමස් කියන්නේ නිවනවා කියන එක. කෙසිමස් නේ. සුකෙමස් කියන්නේ සුකෙරු කියන්නේ ටීවී එක දානවා කියන එක. එහෙනම් ඒක වෙන්න විදිහක් නැහැ. උරුසයි කරා ටෙලිබියොස් කෙතේ. ഘോഷාකාරී නිසා ටීවී එක දාන්න කියන්නේ නැහැ නේ. හරියට ඒක. ශිමෙරු කියන්නේ වහනවා නේ. වහනවා. අකෙරු කියන්නේ අරිනවා. වැරදි නේ. 26今日は何々が降っていますね。今日は何々が降っています。え、කියන්නේ曇り、晴れ、風、雪。今日はඅද曇り、晴れ、風、雪が降っています。මොකද්ද මේ කියන්නේ? හරි. මොනවද ෆුකිමස් වෙන්නේ? ෆුකු. හරි. ෆුකිමස් වෙන්නේ මොනවද? ෆුත්තේ ඉමස්ලු නේද? ඔව්. කුමරි කියන්නේ වලාකුළු සහගත. වලාකුළුෙන් බර නේද? වලාකුළුෙන් බර. හරි කියන්නේ පායලා. හරි කියන්නේ කාලගුණේ පායලා. කසේ කියන්නේ මොනවද? හුලං නේද? කසේ කියන්නේ හුලඟ. හුලඟ හමනවා නේද? එතකොට යුකි නේද? ඔව්. කියවා යුකි නේද? හරි උත්තරේ තමයි යුකි. අද අපි කියන අමෙගාෆුරු උඩින් වැටෙන දේවල් ජපානයේ දැන් ගොඩක් කාට උඩින් වැටෙන දේවල් වලට අපි අමෙගා ෆුත්තේමස් යුකිගා ෆුත්තේමස් හරි ඒ වගේ අපි කතා කරනවා. එතකොට ෆුත්තේමස් කියවහම ගොඩක් කලාවට යුකි කියන්නේ උඩින් වැටෙන දෙයක්. එතකොට හිම වැටෙනවා. අන්න. එතකොට යුකිගා ෆුත්තේමස්. හරි උත්තරේ යුකිනේ. 27 හකොනි රින්ගෝගා නනි අරිමස්. හරි. කීයක් තියෙනවද බලන්න. හරි. ගණන් කරලා බලන්න කීයක් තියෙනවද කියලා. එතකොට ගාන කීයද? පහක් නේද? පහක් තියෙනවා. ඒක පහ කියන්නේ ඊට පස්සේ යෝ මිත්සු යොත්ස් නේ ඉත්සු නේද? හිතොත්ස් ෆුරාසු මිත්සු යොත්සු ඉත්සු නේ? එතකොට හරි උත්තරේ තමයි ඔව් අංක 2 පහක් තියෙනවා නේ. පහට ජපන් ගණන් කිරීමේ ක්‍රමයෙන් කියනවා ඉත්සු කියලා. හරි. ඉතින් හරි උත්තරේ අංක 2. හරි. එතකොට චීන ගණන් කිරීමේ ක්‍රමය අපි තියෙනවා ඉචිනිසයොන් ගෝරුකෝ එහෙම කියලා එහෙම ගණන් කරනවා. ඒක නෙමෙයි අපි සාමාන්‍යයෙන් දේවල් එක දේවල් ගණන් කරද්දී අපි හිතොත්සු ෆුතාත්සු මිත්සු යොත්සු ඉත්සු මුත්සු නනත්සු එහෙම කියලා උඩට ගණන් කරන් යනවා. ජපන් ගණන් කිරීමේ ක්‍රමය නේද? හරි. එතනට ඒ විදිහට අපි ඒ කොටස කරා. දැන් ඊළඟ කොටසට යමු.
メガネは机の何々にあります。メガネは机の何々にあります。メガネ、カンナリ、机の何々にあります。හරි. කොහෙද තියෙන්නේ? කන්නාඩියේ. මෙසේ. උඩ නේද? ඔව්. එහෙනම් උවේ. සිතා කිව්වොත් යට. යොකෝ කිව්වොත් පැත්තේ. සොබා කිව්වොත් අසල. හරි උත්තරේ උවේ. නේ? උවේ කියන්නේ මේසේ උඩ. මෙගානෙවා සුකුවේ no උවේ ni arimasu. කන්නාඩිය මේසය උඩ තියෙනවා කියන එක. right. right. ඔන්න ඊළඟට තවත් කොටසක් තියෙනවා. දැන් මේක වෙනස් අර කලින් කොටසට වඩා. හරි. මොන්දයි යොන්නෝ බුන්තෝ 大体同じ意味の文があります。1、2、3、4から一番いいものを一つ選んでください. ප්‍රශ්නාංක 4 පළවෙනි වාක්‍ය සමග සමාන තේරුමක් තියෙන වාක්‍යයක් තියෙනවලු. 1 2 3 4න් වඩාත්ම නිවැරදි පිළිතුර තෝරන්නලු. හරි. අපි බලමු මේකේ උදාහරණ ප්‍රශ්නේ කොකවා දෙගුචි දෙස්. ඉරිගුචිවා අචිරා දෙස්. මෙතන පිටවීමේ දොරටුව වේ. ඉරිගුචිවා අචිරා දෙස්. පිටවීමේ දොරටුව අතන වේ කියලා කියනවා නේද? හරි. ඒ කියන්නේ මොකක්ද කියලා අහනවා. හරි උත්තරේ අංක 3ලු නේ. අචිරා කරා හයිත් එක දසයි. අතන ඉඳන් ඇතුල් වෙන්න කියලා. මෙතන පිටවීමේ දොරටුව නිසා අර ඒ වගේ. ඒ කියන්නේ පළවෙනි වාක්‍යයත් එක්ක සමාන සාමාන්‍යයෙන් සමාන වාක්‍ය තෝරන්න කියලා කියන්නේ. හරි. අපි යන් එහෙනම් බලන්න 29 වෙනි එක. හරි. කියන්න බලන්න. මයි බංකුනිනෝ කසොකුනි දෙවමාශිමස්. ඒ කියන්නේ කට්ටිය මොකද හිතන්නේ? මයි බං හැම හවසම කුනිනෝ කසොකුනි. මගේ රටේ ඉන්න කසොකු පවුලේ අයට දෙවමාශිමස් දුරකථන ඇමතුමක් ලබා දෙනවලු. ඒ කියන්නේ යොරුවා තොකිඩොකි කුනිනෝ කසකුනි දෙවමාශිමස්. ඒ කියන්නේ රෑට ඉඳහිට කෝල් කරනවා. 2 අසාවා තොකිඩොකි කුනිනෝ කසකුනි දෙවමාශිමස්. උදේට ඉඳහිට මගේ රටේ ඉන්න අයට ඉඳහිට වෙන්න විදියක් නැහැ. තොකිඩොකි කියන්නේ ඉඳහිට කියන එක. ඉඳහිට වෙන්න විදියක් නැහැ. එහෙනම් ඒ උත්තර දෙකම වැරදි. එහෙනම් ඉත්සුමු. හරි. මයි බං කියන්නේ හවස නේද? මයි බං කිව්වම සාමාන්‍ය හවස රෑ එහෙම ගන්න පුළුවන්. බං කිව්වහම. හරි උත්තරේ තමයි අංක 3 යොරු එතකොට නේ. රෑට තමයි සාමාන්‍යයෙන් සමාන උත්තරනේ තෝරන්න කියලා තියෙන්නේ. ඔව් හරි උත්තරේ අංක 3. යොරුවා ඉත්සුමෝ කුනිනෝ කසකුනි. රෑට නිතරම මගේ පවුලට මම කෝල් කරනවා කියන එක. 30. කොනෝ මචිනිවා මේ නගරේ යූමේන තතෙමොනු ගා ආරිමස්. මේ නගරේ ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් තියෙනවලු. ඒ කියන්නේ යූමේන බිරු ඔචා කේකි කොයින්. හරි උත්තරේ තමයි අංක 1 නේද? බිරු. බිරු කියන්නේ මොනවද? බිරු කියන්නේ බිල්ඩින් එකක් කියන එක. හරි? බිරු කියන්නේ බිල්ඩින් එකක් කියන එක. එතකොට බිල්ඩින් එකක් තියෙනවා කියන එක. ඔව්. මාච යූමේන තතෙමොනෝනේ. තතෙමොනෝ කියන එකයි බිල්ඩින් කියන එකයි එක ළඟ සමානව යනවා. ඒ නිසා හරි උත්තරේ තමයි අංක 1. කොනොමචිනිවා යූමේන බිරුගා ආරිමස්. තව වචනයක් තියෙනවා ලස්සන වචනයක්. ඒකට අපි කියනවා බීරෝ කියලා. ඔකත් ගොඩක් කට්ටිය පටලවා ගන්න. ඒ නිසා මම පොඩ්ඩක් එක ලියලා පෙන්නන්න. අපි මෙන්න මේ වචනේ. හරි. බීරු. බීරු කියලා කියන්නේ බියර් වලට. බියර්. අපි බොන බියර් තියෙන ඒ බියර්. බීරු සහ බිරු කියන්නේ දෙකක්. බිරු. බිරු කියන්නේ බිල්ඩින්. බීරු කියන්නේ බියර්. බොන බියර් වලට. හරි. ඒ දෙක පටලවා ගන්න එපා. හරිද? හරි. 31. その映画は面白くなかったです. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද උත්තරේ? කට්ටිය. හරි. ඒ කියන්නේ 面白くなかった。面白くない。面白いකියන්නේ මොකද්ද? 面白いකියන වචනේ තේරුම තමයි හරි සිත් ගන්නාසුළු. ඉන්ටරෙස්ටිං කියන එකනේ. ඒක සිත් ගන්නාසුළු නොවේ. එච්චර මේ හොඳ ඒකට කැමැත්තක් නැහැ කියන එකනේ. එතකොට එහෙනම් ඒකට එච්චර කැමැත්තක් නැහැ. මේ ෆිල්ම් එකට මම එච්චර කැමැත්තක් නැහැ. එහෙනම් ඒ ෆිල්ම් එක මොකද වෙලා තියෙන්නේ? 面白くなかった. හරි උත්තරේ තමයි අංක 2. සුමාරණයි නේද? කම්මැලි. බෝරින්. බෝරින් ෆිල්ම් එකක් මේක මහා. නේ? ඒ නිසා හරි උත්තරේ අංක 2. その映画はつまらなかったです。මේ ෆිල්ම් එක හරිම කම්මැලි. 32. 誕生日は6月15日です. උපන්දිනය 6 වෙනි මාසේ 15 වෙනිදා වේ. හරි. ඒ කියන්නේ ඔව් නේද? හරි උත්තරේ තමයි අංක 3.
උපන්දිනය කියන්නේ ඉපදුන දවසනේ. එතකොට 6月15日に生まれました. ඉපදුනා නේද? මම ඉපදුනේ ඒ දවසේ කියන එක. හරි. ඒක සාමාන්‍යයෙන් සමාන වෙන්නේ අන්න ඒකට. 2年前にඅවුරුදු දෙකකට කලින් කියෝතෝ වලට ඉකිමස්තා ගියා. එතකොට කිනෝ කියෝතෝයේ ඉකිමස්තා. ඊයේ කියෝතෝ වලට ගියා, ඔතොතොයි බදාදා ගියා, කියොනෙන් ගිය අවුරුද්දේ ගියා, ඔතොතොෂි ඊට කලින් අවුරුද්දේ ගියා. ඔව්. 2年前に නේද? 2年前 කිව්වා. එතකොට කට්ටිය මොකද හිතන්නේ? හරි උත්තරේ තමයි අංක 4. ඔතොතොෂි. 2年前 කියන්නේ අවුරුදු දෙකකට කලින්. එතකොට 2年前 කියන්නේ අවුරුදු දෙකකට කලින්. දැන් මම ඉන්නේ මේ අවුරුද්දේ 2025. එතකොට 2025 නම් එයා ගිහිල්ලා තියෙන කවද්ද? 2025 අවුරුදු දෙකකට කලින්. එහෙනම් ගිය අවුරුද්දට අපි මොකද්ද කියන්නේ? ගිය අවුරුද්දට අපි කියනවා ක්‍යොනෙන් කියලා. ගිය අවුරුද්ද ක්‍යොනෙන්නේ. එතකොට ඔතොතොෂි කියන්නේ ගිය අවුරුද්දට කලින් අවුරුද්ද. එහෙනම් අවුරුදු දෙකකට කලින්. ඔතොතොෂි කියෝතෝයේ ඉකිමස්තා. හරි උත්තරේ අංක 4. ඔතොතොයි කියන්නේ පෙරේදා කියන එක. ඔතොතොයි කියන්නේ පෙරේදා. කිනෝ කියන්නේ ඊයේ. හරි? ඒ වචන ටික නේද? right. right. ඒ පළවෙනි පේපර් එකේ කොටස් ටික නේද? හරි. ඉතින් ඒ පළවෙනි පේපර් එකේ ඔන්න ඔය විදිහට තමයි මුල් කොටස ග්‍රැමර් අර මොජිගොයි කියන පේපර් එක. ඒ ඇවිල්ලා අපි පළවෙනි කොටස විදිහට ගත්ත මේ මුලින් අපි කතා කරපු ගෙන්ගොස් චිසිකි මොජිගොයි අක්ෂර සහ මේ කන්ජි හිරගන කතකන අන්න ඒ පේපර් එක. ඒක අපි කතා කරා 25ක් විනාඩි 25යි ඒකේ දෙන්නේ. ඔන්න ඔය විදිහට අපි සාකච්ඡා කරා. ඊළඟ පේපර් එකට අපි යමු. හරි මම ඒක සූදානම් කරන්නම්. චොට්ට මත් එක්ක දසයි නේ. right. ඉතින් මේක කියවන්න විනාඩි මේකෙත් විනාඩි දෙකක් විනාඩි 3ක් දෙන්න. හරිද? විනාඩි 3න් කියවන්නකො මේක. හරි. විනාඩි 3න් කියවන්න.
right හරි වෙලාව ඉවරයි හරි මට සෙනුර කියන්න බලන්න උත්තරේ මොකක්ද කියලා මේකේ 1 2 3 4 මොකක්ද උත්තරේ හරි අපි බලමු හරි උත්තරේ මොකක්ද කියලා නේද right අනිත් කට්ටියත් උත්තර කියන්න බලන්න ඔක්කොම හැමෝම මොකද හිතන්නේ හරි උත්තරේ මොකක්ද කියලා හරි අපි එහෙනම් හරියට බලමු මොකක්ද හරීම උත්තරය කියලා නේද right thank you right අපි බලමු හරි උත්තරේ මොකක්ද කියලා 昨日の夜は遅くまで仕事をしました。いいえ、හරිද? 夜遅くまで家らままごだくラーメンかん仕事をしました。වැඩ කරා. とても疲れました。ごだくマンション。仕事の後、ラッサーメンパスで電車で帰りました。家の近くのゲデラランガティエナ駅でステーションに駅で電車を、あれ、 දුම්රියට ඔරිමasta නැග්ගා. 外は、හරි එළියේ වැස්සක් වැස්සා වුණත්, 私は傘がありませんでした. またකුඩයක් තිබුණේ නැහැ. とても困りました. ගොඩක් කොමරිමස්ටා. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති අන්ඩර්ලයින් කරලා තිනවා ඉරක් ඇඳලා. හරිද? මෙන්න මේ කොටස ගොඩක් වැදගත් වෙනවා මේ රීඩින් එකේදී මේ අන්ඩර්ලයින් කරලා තියෙන කොටස. හරි? කොමරිමස්ටා. とても困りました. 駅の人が私を見て、ステーションに帰って私を見て、මාව බලලා අනෝ හකෝනෝ අන්න මේකත් ගොඩක් වැදගත් මෙන්න මේ කීවර්ඩ්ස් ටික මේ කීවර්ඩ් ටික බලන්න හරිද මෙන්න මේ ටික අනෝ හකෝනෝ නකානෝ කසාවෝ ස්කත්තේ කුදාසයි අර පෙට්ටියේ තියෙන කුඩ පාවිච්චි කරන්න තෝ ඊමස්තා යයි කිව්වා හකෝනෝ නකානිවා කසාගා සම්බොන් අරිමස්තා පෙට්ටිය ඇතුලේ කුඩ 3ක් විතර තිබ්බා වතාශිවා ඊන් දෙස්කා ඊ දෙස්කා ඒ කියන්නේ කමක් නැද්ද තෝ කිකිමස්තා හරි 駅の人はステーションに来て、あれはみんなの傘です。あれは、あんなアイサヤク。වැදගත්ポイントや。みんなの傘。あれはහැමෝගෙම කුඩවේ。お金はいりません。සල්ලි ඕනේ නෑ. 明日、あの箱に返してください. හෙට අර පෙට්ටියට返してください. පෙට්ටියට දාන්න කරුණා කර. と言いました. යයි පැවසුවා. 私はわかりました。ありがとうございます. と言って傘を借りて帰りました. හරිද? ස්තුතියි ගොඩක් ස්තුතිවන්ත වේවා තේරුණා කියලා කසාව කරිතේ කුඩ ණයට අරගෙන ආපහු ආවා. right. ප්‍රශ්නෙට අපි ගියොත් එහෙනම් ප්‍රශ්නේ අහලා තියෙනවා දෝෂ්ටේ කොමාරිමස්ටර්. ඇයි කරදරයටපත් උනේ? ඒකේ කීවර්ඩ් එක දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති බැලූ බැලමට කීවර්ඩ් එකක් තියෙනවා නේ. ඉතින් කොමාරිමස්ටානේ හරිද? කොමාරෝ කියන එක කරදරයටපත් වුණා කියන එක. කොමාරිමස් කියන්නේ කරදරයටපත් වෙනවා කියන එක. එතකොට කරදරයටපත් උනේ දෝෂ්ටි කොමාරිමස්ටක. ඇයි කරදරයටපත් උනේ කියන එක. ඒකේ කීවර්ඩ් එකත් එක්ක අපි ගියාම උඩට මම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කොමාරිමස්ටා කියන එක මෙතන තිබ්බානේ. හරි? මේ N5 එකේදී වගේ මේ වගේ ගොඩක් වෙලාවට මේ හරි ලේසියට උත්තර හොයාගන්න පුළුවන්. මේකේ හරි ලේසියෙන් දෙනවා. එතකොට මෙන්න මේ ලයින් එක බලන්න. හරි 外は雨でしたが、私は傘がありませんでした. අපි හොයාගත්තේ කොහමද? කොමාරිමස්ටා මෙන්න මේ කොමාරිමස්ටා කීවර්ඩ් එකෙන්. එතනින් හොයාගත්තේ නේද? එතකොට පල්ලෙහාට ගියාම ඔව් දෝෂ්ටි කොමාරිමස්ටා කසාගා නකත්තකා නේද? හරි උත්තරය ඔව් අංක 4. කසාගා නකත්තකා. とても疲れたから仕事がたくさんあったから遅い時間に駅に着いたから නේද? හරි උත්තරේ තමයි කුඩයක් නැති වෙච්ච නිසා තමයි යා කොමාරුනේ. කරදරයටපත් උනේ. right? ඔන්න ඔය විදිහට කීවර්ඩ් එකෙන් හොයාගන්නත්
අපිට හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් මුළු ඡේදෙම ඒක එක විදිහක්. දැන් මුළු ඡේදෙම කියවලා හොයාගන්නත් පුළුවන්. ඒක එක ටෙක්නික් එකක්. දැන් අනිත් ටෙක්නික් එක තමයි දැන් මේ මෙතන තිබ්බ මේ කොමාරි මාස්ටර් කියන වචනේ ප්‍රශ්නේ තිබ්බ වචනේ කීවර්ඩ් එක අරගෙන ඒ කීවර්ඩ් එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. දැන් මෙතන මේ කීවර්ඩ් එක තියෙනවානේ. එතකොට ඔයාලට ගොඩක් වෙලාව යන්නේ සමහරක් විට මේ මුළු ඡේදෙම නොකියවා කියවන්නේ නැතුව හොයාගන්නත් පුළුවන්. ඒකත් එක ටෙක්නික් එකක්. හැබැයි ඒක මතක තියාගන්න හැමතිස්සෙම හරියන්නේ නැහැ. හැම ප්‍රශ්නෙටම හරියන්නේ නැහැ. සමහර ප්‍රශ්න තියෙනවා සමහරක් වෙලාවට අපිට මුළු ප්‍රශ්නෙම කියවන්න වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම ටිකක් දිග එකක් අපිට ඒක ගොඩක් වෙලාවට වෙලාව නැති වුණොත් දැන් කාලය කළමනාකරණය කරගන්න අපිට අමාරු වුණොත් අපිට පුළුවන් ඒ වගේ අවස්ථාවකදී මෙන්න මේ ආකාරයට මේකේ තියෙන උත්තර කීවර්ඩ්ස් වලින් හොයාගන්න. කොමාරි මාස්ටර් එක ගත්තා. ඒකේ කලින් වාක්‍ය ගොඩක් දුරට බලන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනින් කඩලා අරන් මෙන්න මේක. දැක්කද? එහෙම නැත්නම් අපි සමහරක් අවස්ථාවල මේ කොමාරි මාස්ටර් වෙන ප්‍රශ්නයක් වගේ આવද කීවර්ඩ් එක මෙතනින් ගත්තා. සමහරක් විට දෙවෙනි කොටසේ ඊට පස්සේ කෑල්ලේ තියෙන්නත් පුළුවන් ඒ කීවර්ඩ් එකේ උත්තරේ. එහෙම හොයලා ගන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාත් සමහර අවස්ථාවලදී තියෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒකත් මතක තියා ගන්න. හරිද? ওই විදිහට උත්තර හොයාගන්න පුළුවන් අපිට මේ වගේ ප්‍රශ්නවලට. right. right. මෙහෙමම අපි ඊළඟට දැන් මේ ඡේද ප්‍රශ්න අපි කිහිපයක් කරානේ. හරි. ඡේද ප්‍රශ්නවල ওই ආකාරයේ ස්වභාවයක් තමයි තියෙන්නේ. right. අපි දැන් පොඩ්ඩක් listening එකකට යමු. ඡේද ප්‍රශ්න අපිට සියල්ලම කරන්න ගියොත් එහෙනම් අපිට listening එක කරන්න වෙලාව මදි වෙන නිසා අපි listening සවන් දීම එකකට යමු. මතක තියාගන්න මේ කියවීමේ ප්‍රශ්න තව තියෙනවා. නමුත් අපි ඒවයින් වැදගත්ම දෙකක් කරලා අපි දැන් listening සවන් දීම එකට යොමු වෙන්න යන්නේ. මම සවන් දීමට අක් ගාලා සූදානම් කරන්න ටිකක් ඉන්න.これから N5 の懲戒試験を始めます。問題用紙にメモを取ってもいいです。問題用紙を開けてください。හරි. මොන්දයි යෝෂිනි මෙමෝ තොත්තෙම ඉදෙස්. දැන් listening එක කරනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණාව තමයි ඔයාලගේ තියෙනවනේ ප්‍රශ්න පත්‍රේ listening ප්‍රශ්න පත්‍රේ වෙනම දෙනවා. ඒ ප්‍රශ්න පත්‍රේ මෙමෝ තොත්තෙම ඉදෙස්. මෙමෝ කියන්නේ මතක සටහන. ඔයාලට අර කටු සටහන් වගේ ගහ ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් ගහ ගන්න එක අතිශය වැදගත් වෙනවා listening එකේදී. හේතුව තමයි listening එකේදී අපිට ටග් ගාලා අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ටග් ගාලා listening එකේදී ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මතක සටහන් ටික ගහ ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නේ අමතක වෙන්නේ නැහැ. ටක් ගාලා ප්‍රශ්නේ ලියාගත්ත සිංහලෙන් හරි කමක් නැහැ. දන්න විදිහට සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි මොකකින් හරි ලියාගත්ත ප්‍රශ්නේ ජපන් වලින් පුළුවන් නම් ජපන් වලින් මේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයා දන්න හරියට ප්‍රශ්නේ අමතක වෙන්නේ නැහැ. එතකොට මේ පොයින්ට් එකට වඩා කල්පනා කරන්න තියෙන්නේ අර ටික අහලා ටක් ගාලා වැදගත් තැන් මොකද්ද ප්‍රශ්නේ? හරියටම පොයින්ට් එකට කීවර්ඩ් එක මොකද්ද? ඒක ගත්ත ඔලුවට ප්‍රශ්නේ උත්තරේ හොයාගත්තා. රයිට්. අපි එහෙනම් යමු වැඩේට. 問題1。問題1では、はじめに質問を聞いてください。それから話を聞いて、問題用紙の1から4の中から一番いいものを一つ選んでください。では、練習しましょう。
男の人と女の人が話しています。女の人は、明日、まずどこへ行きますか？明日、映画を見に行きませんか？すみません。明日はアメリカから友達が来ますから、ちょっと。そうですか。空港まで行きますか？いいえ、電車の駅で会います。それから、一緒に動物園へ行きます。女の人は、明日、まず、どこへ行きますか？一番いいものは4番です。回答用紙の問題1の例のところを見てください。හරි. දැන් මෙතනදී උදාහරණ ප්‍රශ්නයක් අර කලින් පේපර්ස් වල වගේම ඒගොල්ලෝ උදාහරණ ප්‍රශ්නයක් දෙනවානේ. රේ කියලා දාලා තියෙන එකනේ. රේ කියන උදාහරණය කියන එක. එතකොට එතන උදාහරණ ප්‍රශ්නය එහෙම පැත්තකින් තියන්න. එතනදී ඔයගොල්ලන්ට උදාහරණ ප්‍රශ්නේ මේ මේ අත්අරින්න ඒකේ උත්තරෙහිම මාක් කරන්න යන්න එපා. සමහරක් කට්ටිය ඉන්නවා මේ උදාහරණ මේ ප්‍රශ්නේ උත්තරෙත් තමන්ගේ මේ ආන්සර් ෂීට් එකේ උත්තර පත්‍රේ මාක් කරන්න යන එක වැරදිනේ. උදාහරණ ප්‍රශ්නේ ඒගොල්ලෝ මාක් කරලා තියෙනවා. ඒ නිසා වරද්ද ගන්න එපා. සමහර ළමයි කලින් ඉඳලා තියෙනවා. එහෙම උදාහරණ ප්‍රශ්නේ උත්තරේ මාක් කරන්න ගිහිල්ලා මුළු විභාගෙම අර උත්තර පිළිවෙල වරද්දගෙන අන්තිමට වැඩේ අනාගත්ත කට්ටිය. ඒ නිසා ඒ වැරද්ද කරගන්න එපා. ඒක උදාහරණ ප්‍රශ්නේ උත්තරේ ඔයාලගේ පේපර් එකේ උත්තර පත්‍ර ලියන්න යන්න එපා. උදාහරණ ප්‍රශ්නේ ඔයාලට දෙන්නේ මේ කරන විදිහ පැහැදිලි කරන්න විතරයි නේ. ওই විදිහට තමයි ප්‍රශ්න පත්‍රය කරන්නේ කියලා. හරි. දැන් එහෙනම් අපි හරි ප්‍රශ්න වලට යමු. ඔයගොල්ලොත් උත්තර chat එකට කලින් වගේ මෙවන්න අපි බලාගෙන මේක කරගෙන යමු මේකේ තියෙන කොටස් ටික. いきます。では、始めます。1番、銀行で、銀行の人と男の人が話しています。男の人は紙にどう書きますか？この紙に名前を書いてください。名前の下に住所を書いてください。住所は漢字で書いて、上にひらがなを書いてくださいね。一番下には電話番号を書いてください。名前は英語で書きますか？いいえ、カタカナでお願いします。はい、わかりました。男の人は紙にどう書きますか？හරි. කට්ටිය මොකද හිතන්නේ උත්තරේ? හරි උත්තරේ. එක කියනවා දෙක කියනවා හරි. බලමු හරි උත්තරේ මොකක්ද කියලා නේද? කට්ටිය. right. ඉතින් ඒකේ ප්‍රශ්නේ බැලුවොත් එහෙම දැන් ඔයගොල්ලන්ට මම ආයිසරයක් අහන ගමන් ඒක පැහැදිලි කරන්න. はい。漢字で書いたに、この紙、音で、 1番、銀行で、銀行の人と男の人が話しています。男の人は紙にどう書きますか？ හරි. බැංකුවේදී පිරිමි කෙනෙකුයි කාන්තාවක් බැංකුවේ සේවකයෙක් කතා කරමින් ඉන්නවා. පිරිමි කෙනා කොහොමද ලියන්නේ? ඔන්න පොයින්ට් එකනේ. පිරිමි කෙනා ප්‍රශ්නේ ඒකයි. この紙に名前を書いてください。 කොන කමිනි නමයෝ කයිත කරස. මේ කොලේ නම ලියන්නේ. ඒක ඔක්කොම හරි. නම තියෙනවනේ. හරි. 名前の下に住所を書いてください。 නමයの下に住所を書いてください. හො. නමයට ලිපිනේ ලියන්නේ. ඒකත් හරි. 住所は漢字で書いて、上にひらがなを書いてくださいね。 住所はලිපිනය කංජි දෙ කයිතේ. ලිපිනේ කංජි වලින් ලියන්න. උවේ හිරංගනාව කයිත කරසයි. එතකොට උඩ ලිපිනේ උඩ හිරංගනාව වලින් ලියන්න කියලා තියෙන්නේ. මෙතන තුන්වෙනි උත්තරේ බලන්න. කතකන වලින් තමයි ලිපිනේ උඩ ලියලා තියෙන්නේ. එහෙනම් ඒ උත්තරේ වැරදි. එතනින්ම අපි ඒ උත්තර ටික අයින් කරමු. හරි? මේ උත්තරෙත් අයින් කරනවා. මොකද මෙතන කතකන වලින් ලියලා තියෙන්නේ නේද?
හරි. ඔන්න ඔය විදිහට ඔයාලට අනවශ්‍ය උත්තර ටික ඔයාගේ ප්‍රශ්න පත්‍රේ ඔයාලට ලියන්න පුළුවන්. ප්‍රශ්න පත්‍රයේ උත්තර ඔයාලට අර මතක සටහන් නැත්නම් කටු සටහන් ගහ ගන්න පුළුවන් නිසා මේ වගේ ටක් ගාලා කැපුවා අයින් කරා. දැන් ඊළඟ කොටසට යමු. 一番下には電話番号を書いてください。 ඔව් හරි. ඒකත් හරි. එතනින් හොයන්නත් බෑ තාම. හරි. 名前は英語で書きますか？いいえ、カタカナでお願いします。 නාමයව ඒගොඩ කකිමස්කා. නම ඉංග්‍රීසි වලින්ද ලියන්න ඕනේ. යා බැංකු සේවකයා කියනවා ඊයේ කතකන දෙක අයිතිකස් නෑ. කතකන වලින් ලියන්නේ කියලා. එහෙනම් ඉංග්‍රීසි වලින් නම ලියන්නේ හරි උත්තරේ අංක 2 නේද? අන්න ඒ විදිහට. එතකොට අනවශ්‍ය උත්තර ටික අයින් කරන් ගියත් ඒ විදිහට හොයාගන්න පුළුවන්. ඒකත් එක ටෙක්නික් එකක්. එහෙම ලොකු දෙයක් නෑ මේකේ. අමාරුම කට්ටියට ඒ වගේ අර අනවශ්‍ය උත්තර ටික ටක් ටක් ගාලා ඉවත් කරන් ගිහිල්ලා හරි උත්තරේ ඉතුරු කරගන්නත් පුළුවන්. හරිද? はい、わかりました。ミニ、 2番、 女の人と男の人が話しています。男の人は何を持っていきますか？来週は花見ですね。私はお菓子を持っていきますね。じゃあ、私は飲み物を持っていきます。飲み物は何がいいですか？そうですね。じゃあ、ジュースとお茶を2本ずつお願いします。わかりました。2本ずつですね。男の人は何を持っていきますか？ හරි. පිරිමි පුද්ගලයා මොනවද අරන් යන්නේ කියලා අහන්නේ නේද? මොකද්ද හරි උත්තරේ? right අපි බලමු මේකෙත් හරි උත්තරේ මොකද්ද කියලා නේ. おねねえ、いきます。飲み物は何がいいですか？この人が話しています。男の人は何を持っていきますか？ ඔතකොන හිත පිරිමි පුද්ගලයා මොනවද අරන් යන්නේ කියලා අහන්නේ. 来週は花見ですね。 රයිෂුවා හනමිですね. ලබන සතියේ මේ අපි fireworks බලන්න යනවා නේ හනමි. sorry මේ මල් බැලීමට යනවා නේ හනබි නෙමෙයි හනමි නේ මල් බලන්න යනවා නේ කියලා කියනවා. හරි හනමිですねමල් බැලීමට යනවා නේ කියලා. 私はお菓子を持っていきますね。 私はお菓子を持ってきますね. මම お菓子 අරන් යනවා. お菓子කියන්නේ මේ ස්නැක්ස් වගේ දේවල් කන්න තියෙන දේවල් මම お菓子 අරන් යනවා කියලා ගෑනුත් කෙනා කියනවා. じゃあ、私は飲み物を持っていきます。 じゃあ私は飲み物を持ってきます. එහෙමනම් මම 飲み物 බීම ಜಾති අරන් එන්නම්. 飲み物は何がいいですか？ 飲み物は何がいいですか? බීම ಜಾති මොනවද හොඳ? そうですね。じゃあ、ジュースとお茶を2本ずつお願いします。 じゃあジュースとお茶を2本ずつ持ってきてくださいね. ඒ කියන්නේ ඔචයි ජූසුයි green tea ජූසුයි 2本ずつදෙක බැගින් ගේන්න කියලා කියනවා. わかりました。2本ずつですね。 わかりました. 2本ずつですね. දෙක බැගින් නේ කියලා කියනවා. හරි. 男の人は何を持っていきますか？ 男の人は何を持っていきますか? පිරිමි පුද්ගලයා මොනවද ගේන්නේ? හරි. අපි බලමු හරි උත්තරේ. 男の人と ඔව් හතර නේද? පිරිමි පුද්ගලයා ගේන දේවල් තමයි ඇහුවේ. එතකොට පිරිමි පුද්ගලයා ගේන්නේ ඔචා නිහොන්. green tea දෙකයි juice දෙකයි නේ. නික්කො සුසු. ඔකාශි ගෙනියන්නේ ගෑනු එක්කෙනා නේද? ඒ නිසා ගෑනු එක්කෙනා ගෙනියන ඒවා පිරිමි පුද්ගලයාට අදාළ නැහැ. ඒ නිසා ඒ උත්තර දෙකම අදාළ නැහැනේ. මේ දෙකෙන් තමයි දෝලණය වුනේ. නමුත් හරි උත්තරේ උනේ මෙන්න මේක. හේතුව පිරිමි පුද්ගලයා ගෙනියන්නේ මොනවද? දැක්කද? ප්‍රශ්නේ හොඳට අහන්න. එතකොට මේ පිරිමි පුද්ගලයා ගෙනියන එක තමයි අපිට අදාළ නේ. ගෑනු එක්කෙනා ගෙනියන ඒවා අපිට අදාළ නැහැ. අපේ ප්‍රශ්නේ අහන්නේ ඔතකොන හිතවා. ඉතින් මේ ලිස්නින් එකේ ප්‍රශ්න ගොඩක් කලාවට ඔය වගේ තමයි අහන්නේ. 3番、 男の人と女の人が話しています。男の人はどこへ行きますか？すみません。近くに郵便局はありますか？あの大きい銀行見えますか？あそこの交差点を
左に曲がって少し歩きます。郵便局はコンビニの隣ですよ。あ、ありがとうございます。男の人はどこへ行きますか？ හරි පිරිමි පුද්ගලයා කොහෙටද යන්නේ කියලා අහන නේද?ですますか？男の අපි 人と ඒකත් අහලා බලමු නේද? 人が話しています。男の人はどこへ行きますか？ පිරිමි පුද්ගලයා කොහෙටද යන්නේ? පිරිමි පුද්ගලයා නේ. すみません。近くに郵便局はありますか？ ළඟ あ、 郵便局එකක් තැපැල් කාර්යාලයක් තියෙනවද කියලා අහනවා. 大きい銀行見えますか？ ඕකි ගින්කෝ මිය මස්කා අර ලොකු බැංකුව පේනවද කියලා අහනවා. あそこの交差点を左に曲がって少し歩きます。 අසකොන කෝසතෙන් හිදාරිනි මගත්තේ. එතන තියෙන රවුන්ඩ් අබවුට් එක හිදාරිනි මගත්තේ ස්කොෂි අරුකිමස්. ඒ කියන්නේ මෙතන තමයි කෝසතෙන් එකනේ. ඔන්න කෝසතෙන් එක හිදාරිනි මගත්තේ ස්කොෂි අරුකිමස්. 郵便局はコンビニの隣ですよ。 郵便局はコンビニの隣です. කොම්බිනිය මේ තියෙන කොම්බිනිය. කොම්බිනිය තොනරි යාබදව තියෙන්නේ. එහෙනම් අංක 1 නේද? あ、ありがとうございます。男の人はどこへ行 හරි උත්තර 1 නේද? 男の人が話しています。男の人は今晩どの薬を飲みますか？風邪ですね。薬を出しますから、今晩から飲んでください。ご飯の後に、この白くて小さい薬を2つ。白くて、転職したいけどどうしたら。だったらエージェント。わかり、白くて、この白くて小さい薬を2つ。白くて大きい薬を1つ飲んでください。わかりました。この黒い薬も飲みますか？黒い薬は明日の朝飲んでください。わかりました。ありがとうございます。男の人は今晩どの薬を飲みますか？ පිරිමි පුද්ගලයා බොන්නේ මොන බෙහෙත් එකද කියලා අහන නේද? ඔව්. ඒකේ උත්තරේ ලොකු පැහැදිලි කිරීමකුත් අවශ්‍ය නැහැ. හරිම ලේසි ප්‍රශ්නයක්. ලොකු එකයි පොඩි දෙකයි නේද? 4 අංක 4 තමයි උත්තරේ නේ. ඒකේ ලොකු පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. හරිම ලේසි ප්‍රශ්නයක් තිබුණා. right. අපි ඒකේ දෙවෙනි කොටසට පොඩ්ඩක් ගිහිල්ලා බලමු නේද? ください。問題2では、問題2。問題2では、はじめに質問を聞いてください。それから話を聞いて、問題用紙の1から4の中から一番いいものを一つ選んでください。 ප්‍රශ්නාංක දෙකේදී කලින් එකට වඩා චුට්ටක් වෙනස් වෙනවා ස්වභාවය. ප්‍රශ්නාංක දෙකේදී ප්‍රථමයෙන් කරන්න තියෙන්නේ ප්‍රශ්නේ අහන්න. ඊට පස්සේ කතාව අහලා ප්‍රශ්න පත්‍රයේ තියෙන 1 ඉඳන් 4 වෙනකන් උත්තර වලින් නිවැරදිම පිළිතුර තෝරන්න. කතාව අහන්න තියෙන්නේ. ඉස්සෙල්ලම මොකද කරන්න තියෙන්නේ? ප්‍රශ්නේ අහන්න. ප්‍රශ්නේ අහුවා ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? 話を聞いて問題用紙の1から네. ඊට පස්සේ තමයි තෝරගන්න තියෙන්නේ. では、練習しましょう。 මේකෙත් අර උදාහරණ ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණ ප්‍රශ්නේ අපි දැන් ඔයගොල්ලෝ ලොකු අවුලක් නෑ මම හිතනවා මේක තේරුම් ගන්න පුළුවන් කියලා. අපි ඒක පොඩ්ඩක් ස්කිප් කරලා ඔරිජිනල් එකම පටන් ගමු නේ. 10時ですか？を見た。はじ、 1番、女の人と男の人が話しています。男の人の弟は何が好きですか？山田さんは兄弟がいますか？弟と妹がいます。私はスポーツが好きですが、弟はいつもゲームをしています。妹は料理を作ることと本を読むことが好きです。
そうですか。兄弟みんな違いますね。男の人の弟は何が好きですか？ පිරිමි පුද්ගලයාගේ මල්ලි මොනවටද කැමති? ඔව් නේද? පැහැදිලිවම කිව්වා මොකද්ද? ගේම් ගහන්න කැමති කියලා නේද? පිරිමි පුද්ගලයාගේ මල්ලි කැමති වැඩියෙන්ම ගේම් ගහන්න. හරි. එයා කැමතිම දේනේ ඇහුවේ. හරි උත්තරය අංක 2. ඔන්න ඔය විදිහට තමයි දෙවෙනි කොටසේ ප්‍රශ්න කරන්න තියෙන්නේ. right. තව එකකට යන්න. 男の人と2番、八百屋で男の人とお店の人が話しています。男の人はいくら払いますか？すみません。この80円のトマトを3つください。はい、ありがとうございます。このトマト2つで150円ですよ。そうですか。じゃあ、もう一つお願いします。はい、ありがとうございます。男の人はいくら払いますか？ පිරිමි පුද්ගලයා කීයක් ගෙවනවද? පිරිමි පුද්ගලයා කීයක් ගෙවනවද? අපි බලමු හරි උත්තරය මොකක්ද කියලා. ඔව් නේ සම්බැකුවෙන්. හරි. එකක් 150ෙන් කියලා කියවනේ එකක් 150යි කියලා කියවනේ. එතකොට ඔව් 300යි නේද? yen 300යි. හරි. ඒ දෙවෙනි කොටසේ ප්‍රශ්න ඔන්න ඔය ආකාරයට තමයි දෙවෙනි කොටසේ ප්‍රශ්න ටික එන්නේ. හරි. අපි තුන්වෙනි කොටසට යමු. 問題3では、絵を見ながら質問を聞いてください。矢印の人は何と言いますか？ 1 から3の中から一番いいものを一つ選んでください。では、練習しましょう。 හරි. මේකේ මේ ප්‍රශ්න කාණ්ඩේ තියෙන්නේ මේ මම ආසම කොටස. මේක හරිම ලේසිම කොටස මේකේ තියෙන්නේ. ඊතලෙන් පෙන්නන. හරි. මොන්දායි සන්දේව ඒව මිනගර. චිත්‍ර බලන ගමන් ශිෂ්‍යමෝ කීත ගස. ප්‍රශ්නේ අහන්න යජිරෝෂන හිතව නන්තෝ ඉමස්කා. ඊතලෙන් පෙන්නන කෙනා මොනවද කියන්නේ? මේකේ උත්තර තුනයි තියෙන්නේ. කලින් ඒ වගේ හතරක් නැහැ. 1 から3の中からඑකේ ඉඳන් 3 වෙනකන් ඒවායින් මොත්තම යොයි මොනවා. නිවැරදිම පිළිතුර තෝරන්න. 1、すみなさい。回答用紙。答えは、 2番、友達にプレゼントをあげます。何と言いますか？ 1、これ、どうぞ。 2、これ、どうも。 3、これ、どうでしたか？ හරි. හරි උත්තරේ මොකද්ද? ඔව්. හරි උත්තරේ 1 නේද? කවුද කියන්නේ ඊතලෙන් පෙන්නන කෙනා කියන උත්තරේ තමයි උත්තරේ නේ. ඊතලෙන් පෙන්නන කෙනා මොකද කියන්නේ කියලා. මේ ගෑනු එක්කෙනා තමයි පිරිමි එක්කෙනාට තෑග්ගක් දෙන්නේ. ගෑනු එක්කෙනා තමයි පිරිමි එක්කෙනාට තෑග්ගක් දෙන්නේ. එතකොට කොහොමද කියන්නේ? හයි දෝසෝ මෙන්න ගන්න තෑග්ග කියලා තමයි දෙන්නේ නේද? ඒක තමයි හරි විදිය. හරි. හරි එක අංක 1. 2番、タクシーに乗っています。駅に行きたいです。何と言いますか？ 1、駅までお願いします。 2、駅まで行きませんか？ 3、駅が欲しいです。 හරි. කට්ටිය මොකද හිතන්නේ ඒක? හරි. අපි බලමු හරි. ඔව් ඒකෙත් හරි උත්තරේ නේද? ඔනිගයිෂිමස්. අපි සාමාන්‍යයෙන් දෙයක් මේ කාට හරි කියනකොට අංක 1 නේද? ඔනෙගයිෂිමස්. එකිමාදේ ඔනෙගයිෂිමස්. අනේ මා ඔනෙගයිෂිමස් කියන වචනේ ගොඩක් වෙලාවට ජපානයේ පුරාවට කියන්නේ අපි කාගෙන් හරි යමක් අපි කාට හරි කියලා ඉල්ලනකොට ඔනෙගයිෂිමස් කියන එක අපි පාවිච්චි කරනවා. කඩේකින් බඩු වගේ මොන හරි ගන්නකොට අපි ගොඩක් වෙලාවට කුදාසයි කියන වචනේ එහෙම පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. ඊට වඩා ටිකක් ආචාරශීලී විදිහට ඔනෙගයිෂිමස් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට රින්ගෝ ඕ කුදාසයි නැත්නම් රින්ගෝ ඕ ඔනෙගයිෂිමස් කියලා කියන්නත් පුළුවන්. ඒ කැමති විදිහකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවක එකිමාදේ ඔනෙගයිෂිමස් ස්ටේෂන් එක දක්වා
ඔනෙගයිසිමස් මට යන්න උදව් කරන්න. වගේ අර හරි ලස්සන යෙදුමක් නේ. ඒ වගේ ආචාරශීලී යෙදුමක්. ඉතින් ඒක එහෙම තමයි පාවිච්චි වෙන්නේ ජපානයේ ඇතුලේ. ඉතින් ඔනෙගයිසිමස් කියන එක ඔයගොල්ලොත් ජපානයට ආවට පස්සේ ගොඩක් දුරට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හරි. ඔය විදිහට තමයි තුන්වෙනි කොටසේ ප්‍රශ්න ටික. අවසානයේදී අපි හතරවෙනි කොටසට යමු. 楽天モバイル最強 5G問題4。問題4は、絵などがありません。文を聞いて、1から3の中から、一番いいものを一つ選んでください。では、練習しましょう。 හරි. මොන්දයි 4 චිත්‍ර ඡායාරූප කිසිම දෙයක් නැහැ. මුන් එහෙම නැත්නම් වාක්‍ය අහලා එකේ ඉඳන් තුන්වෙනි එක වෙනකන් උත්තර වලින් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න තියෙන්නේ. ඉතින් මේ ගොඩක් අය මේක අමාරුයි කියලා කියන ඇත්තටම මම නම් කියන්නේ මේක හරිම ලේසි. මේකෙත් උත්තර තුනයි තියෙන්නේ. හරියට අහන් ඉන්න එක තමයි කරන්න ඕනේ. අනික මෙමෝතරු. අර කටුසටහන් ගහගන්න එක ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍ර නම් ගහන්න යන්න එපා. ප්‍රශ්න පත්‍රයේ කටුසටහන් ගහගන්න. හරිද? 例、お名前は ?1、 18歳です。 2、 田中と申します。 3。 イタリア人です。 一番いいものは2番です。回答用紙の問題4の例のところを見てください。 හරි මේ උදාහරණය නේ. ඒක පොඩ්ඩක් අපි බැලුවේ. දැන් ප්‍රශ්නට යමු. いきます。では、始めます。 1番、 トイレはどこですか ?1、 3階ですよ。 2、 綺麗ですよ。 3。 2つありますよ。 හරි. මොකද්ද හරි උත්තරේ?そうだね。トイレはどこですか ?3 階ですね。අපි තුන්වෙනි තට්ටුවට කියනවා 3 階කියලා නේ. 1階, 2階, 3階, නේ. 4階, 5階, 6階, ඔන්න ඔහොම තමයි කයි. ඒ කියන්නේ අපි ගොඩනැගිල්ලක තට්ටු කියනකොට නේ. හරි. එතකොට 3 階. තුන්වෙනි තට්ටු 3 階නේ. 階. 3 階එක කියද්දි 階 කියලා තමයි අපි කියවන්නේ. කයි කියලා කියන්නේ. තුන්වෙනි එකට පොඩ්ඩක් විශේෂ කරනවා. 3 階. තුන්වෙනි තට්ටුවේ වේ. ටොයිලට් එක කොහෙද තියෙන්නේ කියලා හැබැයි. ඔන්න ඔය වගේ තමයි තුන්වෙනි කොටස. ඊළඟ එක. 2番、 ここから空港までどのぐらいかかりますか ?1、 12時に出ます。 2、 バスで行きます。 3。 1時間です。 ඔව් නේ. ඒක කූකෝමාදේ මේ එයාපෝට් එක වෙනකන් පැය කීයක්ද කියලා හැබැයි 1 時間です. පැයක් වේ. හරි උත්තරේ අංක 3 නේද? 3番、テストはどうでしたか ?1、頑張ってください。 2、あまりわかりませんでした。 3、たくさん勉強しました。 そうだね. ඒකෙත් හරි උත්තරේ අංක 2. ඔය විදිහට තමයි දැන් ඔයගොල්ලන්ට තේරෙන ඇති නේ. 山田先生のこと知っていますか ?1、いいえ、しません。 2、いいえ、知りません。 3。 いいえ、知っていません。 そう. 知っていますかね? 知っていますかකියවම知っていません. මම දන්නේ නැහැ. යමදා සෙන්සර් ගැන මම දන්නේ නැහැ. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ listening එකේ කොටස් 4. පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි හතරයි කරන්නේ. හරිද? එතකොට දැන් මම උත්තර දීපු කට්ටියගේ උත්තරත් එක්ක බැලුවාම ගොඩක් සතුටුදායකයි මේ ගොඩක් අයට මට හිතෙනවා පාස් වෙන්න පුළුවන් එක සැරෙන්ම කියලා. උත්තර දීපු අය. හරි මම දන්නේ උත්තර නොදීපු කට්ටියත් ගොඩක් හිටියනේ. ඉතින් ඒක මම දන්නේ නැහැ. නමුත් උත්තර දීපු කට්ටියට මම හිතනවා ගොඩක් දුරට පාස් වෙන්න පුළුවන්. ඒක 180%ක්ම විශ්වාසයි පාස් වෙන්න පුළුවන් කියන එක. මොකද සෑහෙන්න ගොඩක් හොඳයි උත්තර.
මේ අනික් කට්ටිය ගැන මම දන්නේ නැහැ. තමන්ගේ ඉගෙනගත්ත ක්‍රමය සහ එක එක දේවල් බලපාන්න පුළුවන්. හොඳට ඉගෙනගත්ත කට්ටිය සහ ඒ කියන්නේ හරියට සමහර විට සිලබස් කවර් නොවිච්ච කට්ටිය ඉන්න පුළුවන්. උත්තර නොදීපු කට්ටිය ගැන දන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමන්ගේ ගැන තමන් දැනගන්න ඇති කියලා මම හිතනවා මේ සෙෂන් එකෙන්. ගොඩක් දුරට. තමන්ගේ හිත දන්නවනේ තමන්ට වැරදිච්ච තැන් තමන්ට ෂුවර් එකක් නැත්තම්. එතකොට තමන්ට මදි වගේ කියලා හිතනවා නම් තාම කල් තියෙනවා. තව අපි කිව්වොත් එහෙම අද දැන් 22නේ JLPT එක්සෑම් එක තියෙන්නේ ජූලි 6 වෙනිදා. එතකොට තාම කල් තියෙනවා. ඉතින් මං හිතන්නේ දැන් උනත් වැඩ කරොත් මහන්සි වුණොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙලා මේ වැඩේ ගොඩ දාගන්න. ඉතින් මතාව මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් අහන්න. මගෙන් මොන හරි ප්‍රශ්න තියෙනවද කට්ටියට? ආයෙත් කියන්නේ අද දවසේ එක් දින වැඩමුළුවක් විදිහට තමයි මම අද මේ ක්ලාස් එක කරේ. ඉතින් එක් දින වැඩමුළුවක් විදිහට ඒක අදින් පස්සේ කරන්න අද අන්තිම දවසේ මට ඕනුනේ ඔයගොල්ලන්ට පේපර් එක හරියට කරන විදිහ සිස්ටම් එක මේකේ ස්ට්‍රක්චර් එක කියලා දෙන්න. ඉතින් ඒක තමයි මට ඕනුනේ කියලා දෙන්න. ආයෙත් කරන්න අදින් ඉවරයි. ඉතින් ඔයගොල්ලොන්ගේ අඩුපාඩු ඔයගොල්ලෝ දැනගෙන තව මහන්සියලා මේක කරගෙන යන්න පුළුවන්. එතකොට මං හිතනවා දැන් ඔයගොල්ලන්ට මුලින්ම විභාගයට කිසිම දවසක මේක කරලා නැති කට්ටියට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති විභාගේ මොන විදිහද කියලා. අද අපි අදාළම දැන් රීඩින් පේපර් එක අපිට වෙලාව එක්ක අපි ලිස්නින් එකත් ඔක්කොම කරන්න ඕන නිසා කාල සීමාවත් එක්ක මේක පැහැදිලි කරගෙන යන්න ඕන නිසා මුළු පේපර් එකම නෙමෙයි. එතකොට මේ මුළු පේපර් එකම නෙමෙයි කරේ. නමුත් එතෙන්දි මේ ගොඩක් දුරට ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් ඉන්නේ නැති කොහොමද මොන ප්‍රශ්න දෙන්නේ කියන එක ගැන. ඉස්සරහටත් දිගටම වැඩේ කරගෙන යන්න ඔයගොල්ලෝ මහන්සි වෙලා පාඩම් කරන්න කරගෙන ආපු විදිහටම රිසල්ට් එන්න කොච්චර කාල යනවද කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මාස 1ක් 2ක් අතර වගේ කාලයක් යයි. ඒක හරියටම කියන්න බෑ. එක එක සැරවල් වල වෙනස් වෙනවා. ඉතින් JLPT exam එකේ රිසල්ට් එක සමහර වෙලාවට පරක් වෙන අවස්ථාවක් තියෙනවා. මාසයක් මාස දෙකක් විතර කල් යන්න පුළුවන්. ඉතින් එක්සෑම් එක ඇප්ලයි කරලා මේ සැරේ ඇප්ලයි කරලා නැති කට්ටිය දෙසැම්බර් එක්සෑම් එකට JLPT එකට දාන්න. හරිද? ටෙස්ට් වවුචර්ස් එන්නේ කවද්ද කියලා අහනවා. ඒක ගොඩක් දුරට මේ ළඟ මේ දැම්ම එවයි. තව ටික දවසක් යනකොට එයි. ගොඩක් දුරට මේ සතිය ඇතුළත එවයි. මොකද මේ සතිය කියන්නේ දැන් අද ඉරිදානේ ආයි හෙට ඒ කියන්නේ සඳුදා ඉඳන් මේ ඇතුළත සතිය ඇතුළත එවයි. මොකද ජූලි 6 එක්සෑම් එක නිසා. එහෙමනම් හැමෝම මේ වැඩේ කරගන්න මම හිතනවා ගොඩක් අයට පාස් වෙන්න පුළුවන් වෙයි කියලා. උත්තර දීපු අයගේ උත්තර දැක්කම සතුටුදායකයි. හරිම ලේසි එක්සෑම් එකක් N5 level එක කියන්නේ ගොඩක් ලේසි N5 එක්සෑම් එක. හරිම ලේසි. ඉතින් අනිවාර්යයෙන්ම මේක මේ පාස් වෙන්න ලේසි වෙයි ඔයගොල්ලන්ට. මම හිතනවා මේ ගොඩක් අයට පාස් වෙන්න පුළුවන් වෙයි කියලා. එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේක කලබල වෙන්නේ නැතුව පැනික් වෙන්නේ නැතුව වැඩේ කරගන්න ගොඩ දාගන්න. ඉස්සරහට යන්න. ඉතින් මෙතනින් N5 එකෙන් නවත්තන්න එපා. ඒක ගොඩක් බොරු වැඩක්. N5 එකෙන් නැවතුවා ස්ටුඩන්ට් වීසා එහෙම යන කට්ටිය ඉන්නවා නම් දැන් කාලේ ජපානයේ ගොඩක් ලේසි නෑ N5 එක. N5 දාගත්තාම සියල්ල හරි කියලා හිතන කට්ටිය ඉන්නවානේ. N5 දාගත්තාම ඔක්කොම හරි මුළු ඔක්කොම සියල්ල දත් කියලා නෑ. මේ N5 කියලා කියන්නේ ඊටාම ස්වල්ප දෙයක් විතරයි. පොඩි දෙයක් විතරයි. තව ගොඩක් තියෙනවා. තම N4 එකක් තව තියෙනවා. N3 එහෙමත් තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. N2 ඒ වගේ ඇඩ්වාන්ස් ලෙවල් වල මේවා මේක ඇත්තටම සෙල්ලම් හරියට සෙල්ලම් විභාගයක් වගේ මට නම් මේක දැන් පේන්නේ N5 level එක ඇත්තටම හරිම ලේසි. නමුත් උඩට යන්න අමාරුයි. ඒක ඔයගොල්ලෝ මහන්සිලා වැඩේ කරගත්තොත් ඉහළට යන්න පුළුවන්. ඉතින් මේ paper discussions වලින් මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් මට මොනවාද Telegram එකෙන් එවන්න ජපන්ෙන් දන්නේ නැත්නම් අපේ පන්තිත් තියෙනවා N4 එක N3 වලට අපි පටන් ගන්නවා මේ ජූලි මාසේ ඉඳන් N4 පන්තිය N3 පන්තියයි N2ත් අපි දැන් කරගෙන යන ක්ලාසස් තියෙන නිසා ඉස්සරහට N2 එක සිලබස් එක ලොකු නිසා ටිකක් වැඩි කාලයක් යනවා සාමාන්‍යයෙන් පන්ති අපිට මාස කිහිපයකින් කරන්න බැරි නිසා N2 එක දිග පන්ති තියෙන්නේ. ඉතින් ඉස්සරහටත් හම්බෙමු. ජපානය ගැන දැනගන්න ඕන කට්ටිය ඉතින් අපේ YouTube channel එක සහ මම මේකත් ගොඩක් දුරට YouTube එකේ දාන්න.
එතකොට ඔයගොල්ලන්ට ආයිසරයක් මේක බලා ගන්නත් පුළුවන්. ඔයාලගේ යාළුවෝ එක්කත් ෂෙයා කරගන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මේක. මොකද මට මේක කරන්න ඕනේ ඔයාලා වෙනුවෙන් කරන දෙයක් හැටියට වැඩියෙන්ම මේ මොකද මම දැන් N5 එකට ක්ලාස් කරන්නේ නැහැ වෙලාව නැතිකම නිසා. හරි ඒකත් එක්ක තව ප්‍රශ්නයක් අහලා තිනවා ගවර්න්මන්ට් ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙන මේ එක කරලා එනවා නම් ස්ටුඩන්ට් වීසා එන එක හොඳද කියලා. මෙහෙම ඒක ඔයා එන්න. ඔයාට සාමාන්‍යයෙන් ජොබ් වීසා එන්ජිනියරින් වගේ වීසා එකකින් ඔයාට ලැන්ග්වේජ් එක තව ටිකක් හොඳට හදාගෙන N3 මට්ටමට වගේ හදාගෙන N5 නම් ඇත්තටම මදි. N3 මට්ටමටවත් හදාගෙන මේ N5 එකෙන් මතක තියාගන්න කරන්න පුළුවන් දෙයක් නෑ ජපානය තුලේ ගොඩක් මදි අඩුම N4 මට්ටමටත් ඔයගොල්ලෝ මේක පළවෙනි ස්ටෙප් එක විදියට අරගෙන N4 N3 තමයි හොඳම පුළුවන් නම් කරගන්න N3 ටිකක් අමාරුයි නමුත් N4 මට්ටමටවත් අඩුම හැමෝම කරගන්න බලන්න මොන ඩිග්‍රී එක තිබ්බත් ජපානය ඇතුලේ භාෂාවයි වගේ ස්කිල් රැකියාවක් කරන්න පුළුවන් ස්කිල් එක තමයි ගොඩක්ම බලපාන්නේ. ඒ නිසා ඩිග්‍රී එකට රිලේටඩ්ම වෙන ජොබ් එකක් සමහරක් විට හොයන්න අමාරුයි. එහෙම පුළුවන් නම් පොඩ්ඩක් හොයලා බලන්න. බැරි නම් හොඳම දේ තමයි SSW වීසා ඉන්න පුළුවන්. නැත්තම් වගේ ස්කිල් ටෙස්ට් එකක් කරලා සල්ලි ප්‍රශ්නයක් නැත්තම් ඔයා ණය වෙන්නේ නැතුව එනවා නම් ස්ටුඩන්ට් වීසා මේ එන්න පුළුවන්. ස්ටුඩන්ට් වීසා ණය වෙලා આવොත් පොඩි රිස්ක් එකක් තියෙනවා. දැන් කාලේ ඉස්සර වගේ මේ අර කලින් කිව්වා වගේ මේ ඔයගොල්ලන්ට මේ මොනවද ගන්න බැරි වෙයි ගොඩක් දුරට part time jobs ඉස්සර වගේ නෙමෙයි මං කියවනේ තරංගකාරීත්වය වැඩි දැන් මෙහෙ තනිකර නේපාල් චීන වියට්නාම් ගහනේ වැඩි වෙලා සෑහෙන part time jobs ඒගොල්ලෝ අල්ලගෙන තියෙන්නේ අනික ඒගොල්ලෝ අල්ලගෙන වැඩ කරොත් වැඩ කරන්න පටන් ගත්තාම මේ දිගටම වැඩ කරනවා නේ නිසා අපේ අයට job අඩුයි මොකද අපේ අය ගොඩක් වෙලාවට අපි දාන කට්ටියක් ටක් ගාලා job වලින් අයින් වෙනවා ඒතකොට ලංකාවේ කට්ටිය ගන්න කැමති නැති වෙනවා ජපන් මිනිස්සු වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඒ නිසා එනවා නම් ස්ටුඩන්ට් වීසා එනවා නම් ගොඩක් දුරකට ණය වෙලා එනවා නම් හොඳට ඉගෙනගෙන ඉන්න. නැත්තම් ලොකු අමාරුවක් වැටෙන්නේ. අනිත් ජොබ් වීසා යන කට්ටිය වුණත් පුළුවන් තරම් ඉගෙනගෙන ඉන්න. හැමතිස්සෙම ඉගෙනගෙන ඉන්න. මොකද ඉගෙනගෙන ආවොත් තමයි වැඩේ ලේසි වෙන්නේ. නැත්තම් ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. අන්තිමට වාටම ජපානයේ ගොඩක් දුරට එපා වෙනවා. මොකද මෙහෙන් බැනුම් අහන්න උනාම ජපාන් මිනිස්සුත් කාර්ය බහුල නම් බානිනවා. ඒ වගේ දේවල් වුණාම වාට මේ පාවේ ජපානයේ මේකද අයියෝ මම ආසාවෙන් ආවේ මේ වගේ බැනුම් අහන්නද අයියෝ මුම් මහ ජරා යාතියක් කියලා අර ඔයාලා ගෲප් වල දැකලා තියෙන ජපානයට බනින මිනිස්සු ඉන්නේ. ඒ වගේ ඇරියස් කාර්යයක් වෙන්න වෙනවා. හරියට ඉගෙනගෙන නාවොත්. ඒ නිසා ජපානි හොඳට තේරුම් අරන් එන්න ජපානි කියන්නේ මොන වගේ රටක්ද කියලා. අනික අද තව දෙයක් මට ඔයගොල්ලන්ට කියන්න හිතුණා. මේක මම පටන් ගන්නවා කියද්දි පටන් ගත්ත වෙලාව හරියටම මම වෙලාවට පටන් ගත්තා. නමුත් මම දැක්ක පරක් වෙලා අතරින් පතර ආපු කට්ටිය හිතු මතේට ආපු කට්ටිය මතක තියාගන්න ජපානයට එනවා නම් ජපානට යනවා නම් අනික් ආර්යම වෙලාවට වැඩ කරනවා කියන එක හිතට ගන්න. හිතට වෙලාවට වැඩ කරන්න පටන් ගන්නවා කිව්වොත් ඒ වෙලාවට යන්න. ජපානයේදී ඔයගොල්ලෝ ඒ ලූස් වෙන්න බෑ වෙලාවට කවදාවත් වෙලාව රැක්කේ නැත්තම් මෙහෙ වැඩ කරන්න බෑ. අනික නිවාඩු දානවා නම් අනිවාර්යෙන් දැනුම් දෙන්න. ඒ වගේ පොඩි පොඩි දේවල් ජපානයට යන්න ඉන්න කට්ටිය නිසා මතක තියාගන්න මේ වගේ වැරදි ගොඩක් දුරට කියන්න යන්න කරන්න යන්න එපා. ඒක ගොඩක් දුරට ඔයාලට අවාසියට හිටියේ ජපානය කියන්නේ වෙනස් රටක්. ජපානි කොරියාවත් එහෙමයි වෙලාව නම් වෙලාව. අනික නීතිය නම් නීතිය. නීති නවන්න බෑ මේ වගේ රටවල් වල මනුස්සකමට උඩින් නීති තියෙන්නේ. ඒවත් අනිවාර්යෙන් ඔළුවේ තියාගෙන ජපානට යන්න. දියුණු වෙන්න හොඳ රටක් ජපානය කියන්නේ. දැන් ගොඩක් කට්ටිය ජපානට බනිනවනේ. හැබැයි මතක තියාගන්න අර YouTube එකේ මවන සිහින ලෝක මවන්නම් යන්න එපා. මුලින් ආවට පස්සේ ටිකක් කට්ටක් කන්න වෙනවා අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි ඔයා පැතූ සිහින ලෝකෙට යන්න පුළුවන් වෙන්නේ. මොකද YouTube එකේ ගොඩක් කට්ටිය බොරු මවාපෑම් කරනවා. ඒවට අහු වෙන්න එපා. ඒක ඔයාලට පොඩි අවවාදයක් විදියට දෙන්න කැමතියි. මොකද ගොඩක් අය සිහින ලෝක මවාගෙන ඇවිල්ලා එකපාරට අර කරකවල අතෑරියා වගේ වෙනවා. එහෙම බලාපොරොත්තු දෙන්නේ නොලැබිච්චාම. ඒක මතක තියාගන්න ගොඩක් වෙලාවට ওই වීඩියෝ කරන්නේ ජපානයේ සැහෙන කල් ඉඳලා ඊට පස්සේ එක්ක ඩිපෙන්ඩන්ට් ඇවිල්ලා එයාගේ මහත්යාගේ වීසාවකින් ඉඳගෙන හොඳට වෙලාව තියෙනවා ඒ වගේ ලස්සන මේ මම උයන විදිය මම කන විදිය මම බොන විදිය වගේ කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න ඔයාලා ආව ගමන්ම ඔයාලට ඒ වගේ ජීවිතයක් හිමු වෙන්නේ නැහැ. ලොකු කට්ටක්. ඒක අර හරියට කොටිවලි ගියල්ල ගත්තා වගේ part time කරලා ජොබ් එක කරලා ඒක කාලයක් යනවා. අනික ජීවන වියදම බැලන්ස් කරන් ජපානෙට හුරු වෙන්න ඕනේ, භාෂාව හදා ගන්න ඕනේ, ස්ටුඩන්ට් වීසාවත් ඉගෙන ගන්න ඕනේ, part time කරන්න ඕනේ, ස්කූල් ෆී එක හොයා ගන්න ඕනේ, ණය වෙලාවොත් ඒ ණය යවන්න ඕනේ. ඒ හැම දෙයක්ම බැලන්ස් කරන්න වෙනවා. ඉස්සර වගේ නෙමෙයි ඉතින් ලෑසි නෑ. හොඳ කට්ටක් කන්න බලාගෙන ජපානෙට එන්න ඕනි කියලා ඔයගොන්ට හැමෝටම කියන්නේ මුලින්ම එන කට්ටිය ඒවා දේවල් දැනගෙන ඉන්න. මොකද ඕක තමයි ජපානයේ ඇත්ත කතාව. හැබැයි හොඳ තැනකට යන්න පුළුවන් මහන්සිය මත, තමන්ගේ උත්සාහය කැපවීම මත
හොඳ තැන් වලට යන්න පුළුවන්. අනික වාහන එලවද්දි පරිස්සමින් ජපානය ඇතුලේ වාහන එලවන්න දැන් අදත් අපි කාලෙක ඉඳන් මේක කියනවා. දැක්කනේ සැහෙන ප්‍රමාණයක් රියනතුරු වලින් මිය යනවා. ඉතින් ඒ වගේ වෙන්න එපා. පරිස්සමින් වාහන එලවන්න. වේගය දන්නවනේ වේගය දාන්න පුළුවන් සීමාවේ දාන්න. ඔයාට පුළුවන් මට්ටමට ඔයා ඒ වගේ දේවල් කරන්න. ඔයා ගැන විශ්වාසය තියන්න. එහෙම නැති වුණොත් අන්තිමේ ගොඩක් ලොකු කරදරයක් වෙන්න පුළුවන්. සැහෙන්න අපි දැක්ක ලංකාවේ කට්ටියට අනුතර වෙනවා. ඒකත් මට අද වෙච්ච දෙයක් නිසා මට කියන්න කැමතියි. ඔහොම තමයි විස්තරේ. ඉතින් එහෙමනම් කට්ටිය හැමෝටම විභාගේ පාස් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජූලි 6 වෙනිදා තියෙන JLPT exam එක. හැබැයි JLPT N5 දාගත්තා කිව්වට එතනින් අතර වෙන්න එපා. ඒකෙන් ඔක්කොම නෙමෙයි N4 N3 වලට වෙනකන්වත් දිගටම කරගෙන යන්න අඩුම. එතකොට තමයි ඔයාලට ජපානය තුලේ දෙයක් කරගන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් භාෂාව නැතුව එන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම ඒක හොරෙක් හරි එහෙම නැත්නම් ජාවාරම්කාරයෙක් හරි එක්කෝ මේ ඉගෙන ගන්නට ඊර්ෂ්‍යාකම් කරන මිනිහෙක්. ඒ නිසා නවත්තන්න නැතුව දිගටම ඉගෙනගෙන යන්න. ඒක තමයි මට කියන්න තියෙන දේ. ඉගෙනීමෙන් තමයි හැමදේම ලැබෙන්නේ. ඉතින් මම ජපානය තුළ ලබාගත් ඔක්කොම ඉගෙනීමෙන් ලබාගත් දේවල්. නැතුව නිකන් ඉඳලා මේ හොර වැඩ හොරි වංචා හරි ඒවා කරලා ලබාගත් දේවල් නෙමෙයි. ඒ නිසා ඉගෙන ගන්න පුළුවන් තරම් භාෂාවම ඉගෙන ගන්න ගොඩක් දුරට අනික ස්කිල්ස් හදාගන්න. ස්කිල්ස් හදාගන්න කියලා කියන්නේ ජපානයට ආවට පස්සේ පුළුවන් නම් ඉන්න කලින්ම මොන හරි වට ස්කිල් එකක් වාහන හදන්න පුළුවන් නම් ඒ වගේ දේවල් IT පැත්ත නම් IT පැත්තේ ප්‍රෝග්‍රෑමින් කරන්න හරි විදිහට ඉගෙන ගන්න. නැත්තම් ඕනම සබ්ජෙක්ට් එකක් කැමති අංශයක් ඒ දේවල් හරියට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න බලන්න. ආස පැත්තක් හරියට තෝරගෙන ජපානයට ආවට පස්සේ යන පාත් එක හරියට බලන්න. මොන වගේ පැත්තකින්ද වර්ක් වීසා එකකින් එනවනම් හරියට යන්නේ මොන වීසා එකකින්ද කවුද වීසා එක කරන්නේ හරියට වීසා ලැබෙනවද ඔයා ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකට ජොබ් වීසා එක ගැලපෙනවද ඒ වගේ දේවල් බලලා එන්න. SSW ගියත් එහෙමයි ස්කිල් එක ගැලපෙනවද ස්කිල් එක Tamanට මේ ජොබ් එක ගැලපෙයිද දැන් කෙයාගිවර් වලට ඇවිල්ලා කෙයාගිවර් වගේ රස්සාවක් කරන්න අකමැති නම් ඒ වගේ ඒවාට යන්න එපා. බලන්න කෙයාගිවර් එකේ මොනවද කරන්න තියෙන්නේ මේ ආහාර පාන සේවා අංශය නම් මොනවද කරන්න තියෙන්නේ ඒ වගේ දේවල් පොඩ්ඩක් හොයලා බලලා යන්න. නැත්තම් අර යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ යන්න හදනවා. මේ ට්‍රේනින් වීසා ගැනත් අහලා තියෙනවා. ට්‍රේනින් වීසා මගේ අවංකාරම ට්‍රේනින් වීසා යන්න එපා. SSW දාන්න. තව එක අඩියක් උත්සාහ කරලා SSW N4 JLPT N4 එක කරලා නැත්තම් JFT එක කරලා ස්කිල් ටෙස්ට් එකක් කරලා SSW යන ට්‍රේනින් වීසා දාන්න එපා දැනට. මොකද හේතුව ට්‍රේනින් වීසා එකට යනවට වඩා දැන් ඉස්සර කාලේ SSW නොතිබ්බ නිසානේ අපි ගොඩක් වෙලාවට කට්ටිය මේ ට්‍රේනින් වීසා ගියේ. නමුත් දැන් SSW තියෙන නිසා අපිට මේ හරියට අර ඉස්සර ලංකාවේ මිනිස්සු ගාල්ල මාතර ගියේ. ඔවුන්ට මතක ඇතිනේ හයිවේ එක හදන්න කලින් එන පැය ගාණක් ලතවි වටෙන්න ගියේ. හැබැයි දැන් හයිවේ එක හැදුවට පස්සේ අපි කවුරුත් අර පාර පාවිච්චි කරන්නේ අපි හයිවේ එකේ තමයි ගාල්ල යන්නේ. මොකද අපිට ඉතා ඉක්මනින් යන්න පුළුවන්. ඉතින් එහෙම ඉක්මනින් යන්න පුළුවන්කම තියෙද්දි හරියට SSW කියන්නේ අර හයිවේ එක වගේ. ඔයාලට කෙලින්ම SSW ආවොත් එහෙම පළවෙනි අදියරේ ඉඳලා SSW දෙවෙනි එකට මාරු වෙලා ඔයාගේ බැඳපු ගෙනාව වයිෆ් හරි බබාලව හරි ඒ වගේ කට්ටිය ඉන්නවා නම් එයාලවත් අරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අර මේ ට්‍රේනින් වීසාවත් එක පොඩ්ඩක් පඩි දැන් ටිකක් අඩු වෙනවා. මොකද ට්‍රේනින් වීසාවල පොඩි දේවල් අවුල් තැන් කිහිපයක් තියෙනවා නීති රීති වල ඒ වගේ දේවල් එක්ක දැන් ඒක වෙනස් කරලා තියෙන්නේ. මම වීඩියෝ එකක් කරලා YouTube එකේ ගැන සවිස්තරාත්මකව බලන්න. ඉතින් ට්‍රේනින් වීසා එකට වඩා මම කියන්නේ පුළුවන් නම් SSW යන්න ඒක වඩාත් ඔයාලට හොඳ වෙයි. ඉතින් SSW එක ඊට වඩා ගොඩක් ඉහළ තත්ත්වයක තියෙනවා. මොකද ඒක පූර්ණ කාලීන වර්ක් වීසා එකක් නිසා. ඒක කරන්න බලන්න. හරි. ඉතින් ඒක තමයි මේ කියන්න තියෙන්නේ. හරි. එහෙමනම් අපි හම්බ වෙයිද කියන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා ඉන්න YouTube channel එකේ Facebook page එකේ සහ N4 වලට අපිත් එක්ක join වෙනවා නම් join කට්ටියට join වෙන්න පුළුවන්. කැමති කට්ටියට N3 තියෙනවා. ඒවටත් පස්සේ කාලෙක ඔයාලා කැමති නම් join වෙන්න පුළුවන්. N2 තියෙනවා. ඒ ඉස්සරහා කාලේ අපිට හම්බෙන්න පුළුවන් වුණත් අපි හම්බෙමු. එහෙමනම් ගිහිල්ලා එන්නම් හැමෝටම ජය වේවා. අරිගාතෝ ගොසයිමස්තා. ගම්බත් එක්කසයි. හැමෝම උත්සාහ කරමු.